ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් වේවා ඔබට. ශ්‍රී ලාංකීය සිනමා අඹර ආලෝකවත් කළ ප්‍රතිභා සම්පන්න සුරූපී සිනමා රංගනවේදිනිය සන්ධ්‍යා කුමාරී මහත්මිය දැයින් සමුගෙන අපෙන් සමුගෙන වසර 25ක් සපිරෙන මේ මොහොතේ එතුමිය පිළිබඳ ගුණානුස්මරණයට සමගාමීව සන්ධ්‍යා කුමාරී මහත්මිය පිළිබඳව ලියවුණු ප්‍රථම සහ කුළුඳුල් කෘතිය ජනගත කිරීමේ මේ වටිනා අවස්ථාවට ඔබ සියලු දෙනාම මේ සන්ධ්‍යාවේ ජාතික චිත්‍රපට සංස්ථාව තරංගනී සිනමා ශාලාවට පැමිණ සිටින්නේ. මෙම අවස්ථාවට සැපමිණ සිටින අපගේ සම්භාවනීය ආරාධිත අමුත්තන් සියලු දෙනාත් එවැගේම විද්වතුන් සිනමා විචාරකීන් පුවත්පත් කලාවේදීන් මාධ්‍යවේදීන් රංගන ශිල්පී ශිල්පිනියන් ඇතුළු සන්ධ්‍යා කුමාරී නම් වූ ඒ සුවිශේෂී අග්‍රගණ්‍ය රංගනවේදිනියට හදවතින්ම ආදරය කරන සිනමාවට ආදරය කරන රසික කැලක් මේ අවස්ථාවට සහභාගී වෙනවා. අපි ඔබ සියලු දෙනාම ඉතාමත්ම ආදරයෙන් ගෞරවයෙන් පිළිගනු ලබනවා. සිලෝන් සිනමා එන්ටර්ටේන්මන්ට් විධායක අධ්‍යක්ෂ රොෂාන් බෙදගමගේ මහතා වෙනුවෙන් මම ඔබ සියලු දෙනාම ඉතාමත්ම ආදරයෙන් ගෞරවයෙන් මේ අවස්ථාවට පිළිගන්නවා. චිරාගත සම්ප්‍රදායානුකූලව මංගල ප්‍රදීපය දල්වා ආලෝකවත් කරන්නට මා මේ මොහොතේ ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා අපගේ ඒ ආරාධිත අමුත්තන් හට. ප්‍රථමයෙන්ම මා මේ අවස්ථාවට ආරාධනා කර සිටිනවා මංගල ප්‍රදීපය දල්වා ආලෝකවත් කරන්නට සිංහල සිනමාවේ ඉතාම දක්ෂ එවැගේම ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වූ තිස්ස ලියනසූරිය මහතාට එවැගේම ප්‍රවීණ සංගීත හා ගායන වේදිනී විශාරද සුජාතා අත්තනායක මහත්මියට සහ ප්‍රවීණ සංගීතවේදී එදා අධ්‍යාපන අමාත්‍යාංශයේ සංගීත අංශය භාරව කටයුතු කළ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ ප්‍රවීණ සංගීතවේදී නවරත්න අත්තනායක මහතාට එවැගේම ආචාර්ය ගාමිණී ෆොන්සේකා පදනමේ සභාපති එතුමන්ගේ ආදරණීය එකම පුත්‍ර වන ප්‍රවීණ රංගනවේදී දමිත් ෆොන්සේකා මහතාට ශාන්ත ෆිල්ම්ස් සමාගමේ ලක්ෂ්මන් රොඩ්රිගස් සහ බොනිෆස් පෙරේරා මහත්වරුන්ට සන්ධ්‍යා කුමාරී මහත්මියගේ වැඩිමහල් දියණිය වන දිල්හානි තනුජා මහත්මියට එවැගේම සන්ධ්‍යා කුමාරී මහත්මියගේ දෙවැනි විවාහයේ සහකරු ශමල් අතපත්තු මහතාට ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ලුවි වෙන්ඩර්ස්ට්‍රාටන් මහතාට ප්‍රවීණ රංගන ශිල්පිනී එදා ජාතික චිත්‍රපට සංස්ථාවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කළ සුරේනී සෙනරත් මෙනවියට එවැගේම ප්‍රවීණ රංගනවේදී කේ.ඩී. සිරිපාල මහතාට එවැගේම සිනමා විචාරක ප්‍රවීණ සිනමා විචාරක පුවත්පත් කලාවේදී ගුණසිරි සිල්වා මහතාට එවැගේම මේ පොත ලියු කතෘතුමන් අපට සුවිශේෂී එතුමන් බොහෝ කෘතීන් ලියා තිබෙන කතුවරයෙක් සුනිල් ලීනස් මහතාට එවැගේම රොෂාන් බෙදගමගේ මහතාට ආරාධනා කරනවා සිලෝන් සිනමා එන්ටර්ටේන්මන්ට් වෙනුවෙන්. දැන් අපි මේ තරංගනී සිනමා ශාලා ප්‍රවේශයේ ඇති මංගල ප්‍රදීපය දල්වා ආලෝකවත් කරන්නට ඔබ සියලු දෙනාටම මා නම් සඳහන් කළ ඔබ සියලු දෙනාටම ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා. අපි දෑත් එක්කොට
අත්පොලසන් ප්‍රසාදයකින් ආරාධනා කරමු. ඒ වගේම අපේ ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලැබූ නිල්මිනි සිගේරා ප්‍රවීණ රංගන වේදිනියටත් මේ අවස්ථාවට එක්වන්නට මා බොහොම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. සිංහල සිනමාව දක්ෂිණ ಭಾರತೀಯ රංගන ශිල්පියන්ගේ ආධිපත්‍ය ඉසුරු යුගයක එය අවසන් කරන්නට පුරෝගාමීව කටයුතු කළ හෙළේ මහා කලාකාරිණිය රුක්මනී දේවිය මට මේ මොහොතේ සිහිපත් වෙනවා. ඒ වගේම එතෙල් සිට ඇතිවූ රංගන වේදිනියන්ගේ ආගමනය සිනමාවේ අපට නිගෝ රංගන වේදිනියන් පිළිබඳව සිහිපත් කරන්නට පිළිගන්නවා. ඒ වගේම 60 දශකයේ වන විට සිංහල සිනමාව තම රංගන ප්‍රතිභාවන්ගේ විචිත්‍රවත් කළ විවිධ රංගන පරාසයන් තුළ චරිතාංග නිලියන් ලෙස කටයුතු කළ වගේම කලාත්මක හා වාණිජමය චිත්‍රපට කළ තම රංගන ප්‍රතිභාවන් පිළිබිඹු කළ සිනමාව කර්මාන්තයක් සේ නගා සිටුවාලන්නට කටයුතු කළ සිනමා ශිල්පිනියන් වගේම සිනමා ශිල්පීන් බොහෝමයක් සිටිනවා. ඒ අතරේ රංගන වේදීන් සහ රංගන වේදිනියන් වගේම චිත්‍රපටයක් නිර්මාණය කිරීමේදී පසුපස සිටින බොහෝ පිරිසක් සිටිනවා. විශේෂයෙන්ම කැමරා අධ්‍යක්ෂකවරයාගේ සිට අනිකුත් සහායකවරුන්, ඒ වගේම එතැන් සිට ට්‍රැක් ඒ ආම්පන්න ක්‍රියාත්මක කරන අනිකුත් ශිල්පීන් මේ සියලු දෙනා, ඒ වගේම වේශ නිරූපණ ශිල්පීන්, සහායක අධ්‍යක්ෂකවරුන් මේ සියලු දෙනා අපි ගම්ව හෘදයාංගම යුතුව සිහිපත් කළ යුතුයි. සිංහල සිනමාව අද දක්වා ගෙන එන්නට ඔවුන් ඒ ගමන් මඟ විවිධාකාර හැලහැප්පීම් වලට ගොදුරු වෙමින්, විවිධ අභියෝග වලට ලක් වෙමින්, විවිධ කටුක අත්දැකීම් වලට ලක් වෙමින් ඔවුන් මේ කාර්යයේ නිරත වුණා. අද සිනමාව පිළිබඳව බොහෝ දෙනෙක් බොහෝ දේ කතා බහ කරනවා. ඒ පිළිබඳව මා කතා බහ කරන්නට යන්නේ. මොකද අපේ ජ්‍යෙෂ්ඨ ප්‍රවීණ සිනමා විචාරකයින් දෙපළක්ම අද මේ අවස්ථාවට සහභාගී වෙනවා. ප්‍රධාන දේශනයේ පවත්වන අපේ අජිත් ගලප්පත්තේ සිනමා විචාරක සහෘදයා වගේම ඒ වගේම අපේ ගුණසිරි සිල්වා සිනමා විචාරක සහෘදයා. ඉතින් ඔවුන්ගේ අදහස් බොහෝයි. කෙසේ වෙතත් මේ මොහොත වන විට අපි දකිනවා අපේ සම්භාවනීය ආරාධිත මහත්ම මහත්මීන් මංගල ප්‍රදීපයේ දල්වා ආලෝකවත් කරමින් යලිත් ශාලාව වෙත පැමිණෙන ආකාරය. අපි යලිත් ඔවුන්ට අපේ අත්වලසන් ප්‍රසාදය ලබා දෙමු. හොඳයි. ඔබ සියලු දෙනාටම මා බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවට සහභාගී වෙමින් මංගල ප්‍රදීපයේ දල්වා ආලෝකවත් කිරීම පිළිබඳව. 60 දශකයේ සිංහල සිනමාව බැබළු තාරකාවන් සිව් දෙනා හැටියට
සුනිල් ලීනස් මහතා මේ කෘතියේ සඳහන් කරලා තියෙන්නේ ජීවරාණී කුරුකුල සූරිය, ක්ලැරිස් ඩ සිල්වා, විජිත මල්ලිකා සහ සන්ධ්‍යා කුමාරී යන අපේ ඒ ප්‍රවීණ රංගන වේදිනියන්. 1945 ජනවාරි 6 වැනිදා කොටහේනේදී මෙලොව එළිය දුටු සන්ධ්‍යා කුමාරී මහත්මියගේ මුල් නම වුණේ ජයසූරිය ආරච්චිගේ දෝන මේරි ඉවෝන් පෙරේරා යන නමයි. ඇන්ටන් නර්වින් පෙරේරා සහ මේරි කැරලයින් පෙරේරා ඇගේ දෙමාපියන්. ඒ යුගයේ ඇගේ මව වේදිකා නිලියක් ලෙස කටයුතු කළ බවත් මේ කෘතියේ සඳහන් වනවා. මේ පවුලේ එකම දරුවා වුණෙත් කුළුඳුල් දරුවා වුණෙත් සන්ධ්‍යා කුමාරී මහත්මිය. ඇය කොටහේනේ යහපත් එඬේරාගේ කන්‍යාරාමේ ඉගෙනුම ලැබුවේ. කෙසේ වෙතත් ඇයගේ දෛවය ලියවිලා තිබිලා තියෙන්නේ අධ්‍යාපනයෙන් ඉහළට යනවට වඩා රංගනය තුලින් සිංහල සිනමාව බබලවන්නට ඇය දායක කර ගැනීම. ඒක තමයි ඇයගේ දෛවෝපගත සිද්ධිය වෙලා තිබුණේ. කොහොම වුණත් සන්ධ්‍යා කුමාරී නම් වූ මේ රංගන වේදිනියගේ නම වෙනස් වෙන්නේ සිරිසේන විමල වීරසූරීන් තමයි මේ නම වෙනස් කරලා තියෙන්නේ. සන්ධ්‍යා කියන නම සිරිසේන විමල වීර මහතාත්, කුමාරී කියන නම ධර්මශ්‍රී කල්දේරා මහතාත් යොදලා තියෙන්නේ. කොහොම වුණත් සිරිසේන විමල වීර සූරීන්ගේ රොඩි කෙල්ල නම් වූ වේදිකා නාට්‍යයෙන් තමයි සන්ධ්‍යා කුමාරී මහත්මිය මුලින්ම රංගනයට එක්වන්නේ. ඒ වගේම රොඩි කෙල්ල සිනමා පටයකට නැගුණු අවස්ථාවේ එහි ප්‍රධාන නිලි චරිතයට රංගපෑමේ අවස්ථාවත් උදාවන්නේ ඇයටමයි. නමුත් එය තිරගත වන්නේ නැහැ. කෙසේ වෙතත් 1965 ජනවාරි 15 වැනිදා සැපත සොයා චිත්‍රපටයෙන් සිනමාවට ප්‍රවේශ වූ සන්ධ්‍යා කුමාරී ඇය රංගපෑ අදට වැඩිය හෙට හොඳයි චිත්‍රපටය තමයි මුලින්ම තිරයට එක් වෙලා තියෙන්නේ. ඉන් අනතුරුව උඩරට මැණිකේ, දීපශිකා, දීවරයෝ, පටාචාරා, සසරක හැටි, සිතක මහිම, සුජාගේ රහස, සැපත සොයා, යට ගිය දවස, අල්ලපු ගෙදර, 750, සැනසුම කොතනද, මහරෑ හමු වූ ස්ත්‍රිය වැනි චිත්‍රපට 41ක ප්‍රධාන චරිත නිරූපණය කරමින් ඇගේ රංගන ප්‍රතිභාවන් අපට පිළිබිඹු කළා. 1994 ජූනි 2 වැනිදා අවාසනාවන්ත ලෙස ඇය දැයින් සමුගත්තා. වයස ඉතාමත්ම ලාබාල වී මම හිතන විදිහට වයස අවුරුදු 49යි. ශමල් මහත්මයා එය සනාථ කරනවා වයස අවුරුදු 49යි. ජීවිත කාලය ගත්තොත් අවුරුදු 49ක් කියලා කියන්නේ කොයිතරම් පුංචි කාලයක්ද. මට මේ කෘතිය කියවගෙන යද්දී ඇත්තටම මට අරමක අසනීප තත්වයෙන් හිටියේ. මගේ හිත සසල වුණා. මන්ද ඇයි සන්ධ්‍යා කුමාරී මහත්මිය අවුරුදු 49න් ජීවිතයේ නැවතුම කරා ලං වුණේ කියලා. ඇය වැනි නිලියක් තව කොච්චර කාලයක් මේ අපේ සිනමාවට ඇගේ රංගන දායකත්වයේ ලබා දෙන්නට තිබුණාද? එහෙම හිතනකොට දන්නේම නැතුව දෙනෙත් වලට කඳුළු වෙනවා. දැනුත් මං හිතන්නේ මා මේ දේ ප්‍රකාශ කරද්දිත් ඔබ සියලු දෙනාටම ඒ හැඟීම දැනෙනවා ඇති. එහෙමනම් එතුමියගේ 25 වසරක ගුණානුස්මරණය සිහි කරන මේ මොහොතේ එතුමිය පමණක් නොව එතුමිය පිළිබඳ බොහෝ දෙනෙක් සිනමා සංගරාවල පුවත්පත්වල ලියූ ආර්යරත්න කහවිට කලාකරුවාණන් පුවත්පත් කලාවේදියාණන් මට මේ මොහොතේ සිහිපත් වෙනවා. එතුමන් පමණක් නෙවෙයි ආචාර්ය ගාමිණී ෆොන්සේකා, ඒ වගේම ජෝ අබේවික්‍රම, රොයි ද සිල්වා මෙවැනි සිනමා රංගන වේදීන් වේදිනියන් පමණක් නොව චිත්‍රපට අධ්‍යක්ෂවරුන්, නිෂ්පාදකවරුන්, ඒ වගේම නළු නිලියන්, රංගන වේදීන්, රංගන වේදිනියන්, තව බොහෝ අය, කැමරා අධ්‍යක්ෂවරුන් අපෙන් සමුගත් අය බොහොමයි. එහෙමනම් නම් කියන්න ගියොත් කාලය බොහෝ වැය වෙනවා. අපේ සියලු දෙනා
හද පත්ලෙන් නැගෙන ගෞරවයෙන් යුතුව සිහිපත් කරමු විනාඩියක නිශ්ශබ්දතාවය පළ කරමි. ඔබ සැමට බෙහෙවින් ස්තුතියි. අපි දැන් සන්ධ්‍යා කුමාරී නම් වූ මේ චරිතාංග නිලිය මේ රංගන වේදිනිය පිළිබඳව සිනමා අධ්‍යක්ෂවරුන් දක්වන අදහස් කිහිපයකට අවධානය යොමු කරමු. මේ වීඩියෝ දර්ශනයෙන් මුලින්ම රඟපෑවේ අදට වැඩි හොඳයි කියන චිත්‍රපටයේ ඊට පසු කාලයේදී රඟපෑවා දීවරයෝ කියන චිත්‍රපටය. මගේ හරියට හිත්ගත් චිත්‍රපටයක් තමයි දීවරයෝ. මම හිතන්නේ ඇය ඉතාමත්ම ශ්‍රේෂ්ඨ රංගපෑමක් එකකින් ඉදිරිපත් කරා දීවරයෝ චිත්‍රපටයේ. ඉතින් මට ඒ අවස්ථාවේදී අදහසක් ඇති වුණා කවදාහරි මම කරන චිත්‍රපටයකට ආව සම්බන්ධ කරගන්න පුළුවන්කම ලැබුණොත් මම ඒක කරනවා කියන අදහස මට ඇති වුණා. ඒ අනුව තමයි 1968 වර්ෂයේදී මම නාරිලතා චිත්‍රපටය කරන අවස්ථාවේදී ඒ කතාවේ තිබුණා නලගනගේ චරිතයක් තිබුණා ඒ කතාවේ. පස්සේ මම කල්පනා කරා මේ චරිතයද ඉතාමත්ම හොඳම එක්කෙනා තමයි සංධ්‍යා. ඉතින් ඒ අනුව මම සංධ්‍යාව සම්බන්ධ කරගත්තා ඒ චිත්‍රපටයට ඒ චරිතයට. ඒ වගේම මම හරි සතුටු වෙනවා මොකද සංධ්‍යාට පුළුවන්කම ලැබුණා ඒ චරිතය ඉතාමත්ම හොඳින් මම බලාපොරොත්තු වෙනවා වඩා හොඳින් ඒ චරිතයට මේ පණ දෙන්නට පුළුවන්කම සංධ්‍යාට ලැබුණා. ඒ වගේම ඇය සමග වැඩ කටයුතු කරන අවස්ථාවලදී කිසිම ප්‍රශ්නයක් මුකුනේ නැහැ. ඇය ඉතාමත්ම සහයෝගයෙන් ඒ කැපවීමෙන් උනන්දුවෙන් තමුන්ගේ ඒ රාජකාරී කටයුතු ඒ රංගපෑමේ කටයුතු කරයි කියලා කියන්නට පුළුවන්. සංධ්‍යාගේ විශේෂයෙන්ම දැකපු දෙයක් තමයි ඇය ඉතාමත්ම ෆොටෝජෙනික්. කැමරාව ඕනි පැත්තකින් ගත්තත් ඇයගේ මුණ ඉතාමත්ම ලස්සනට ඇයගේ ඉරියව් ඉතාමත්ම හොඳින් අපිට හසු කරගන්නට පුළුවන්කමක් ලැබුණා. ඉතින් ඇයගේ ඒ මුණ මම හිතන්නේ ඒ අවදියේ හිටපු ඒ නිලියන් අතරින් මම හිතන්නේ සංධ්‍යාගේ මුහුණ තරම් ෆොටෝජෙනික් මුහුණක් තිබිච්ච නිලියක් හිටියේ නැති තරමයි කියලා කියන්නට පුළුවන්. මම ඇත්ත වශයෙන්ම සංධ්‍යා කුමාරී මගේ චිත්‍රපටයකට රංගන ශිල්පිනියක් හැටියට ගන්න ඉපවතාවක මම උත්සාහ කෙරුවා. නමුත් යාගේ වැඩ රාජකාරියේ බහුල නිසා මට මේ අවස්ථාව පැහැර ගියා. ඉතින් මම එයා වැඩ කරපු නිෂ්පාදක අධ්‍යක්ෂකවරු බොහොමයක්ගෙන් එයා ගැන විමසුවා. හැමෝම කිව්වා හොඳ සුවදශීලී සහයෝගයෙන් වැඩ කරපු හොඳම සිනමා තාරකාවක් හැටියට තමයි යාව හැමෝම එයා ගැන කතා කරුවේ. ඉතින් මට මම හිතන්නේ ලොකු අභාග්‍යයක් යාව මගේ චිත්‍රපටයකට සම්බන්ධ කිරීමට නොහැකි වීම ගැන. සංධ්‍යා කුමාරී වගේ නිලියක් අපේ සිනමාවේ හිටපු එක අපිට ලොකු ආඩම්බරයක් ගෞරවයක්. මම සංධ්‍යා කුමාරී කියන රංගන ශිල්පී පිළිබඳව ඉස්සෙල්ලාම දැනුමක් ලබා ගන්නේ සිනමාවේ උදීතරයෙන්. එතකොට ඇය මා බොහෝ ප්‍රිය කළ රංගන ශිල්පිනියක් වුණා. ඒ විතරක් නෙමෙයි ඊට පස්සේ මගේ සිනමාවේ ගුරුවරයා වශයෙන් මම සලකන්නේ ලෙනි මොරයිස් මහත්මයා. එතකොට එතුමාගෙන් තමයි මම මේ රංගන ශිල්පී සංධ්‍යා කුමාරී කියන රංගන ශිල්පී පිළිබඳව
ඇයගේ වටිනාකම් පිළිබඳව ඇයගේ කැපකිරීම පිළිබඳව දැනුමක් ලබා ගන්නේ ලෙනි මොරස් මහත්මයාගෙන්. එතකොට එදා ඒ හිටපු සන්ධ්‍යා කුමාරී ඇතුළු ඒ හිටපු පරම්පරාව ඔවුන් කැපකිරීම කෙරුවේ මේ සිනමා කර්මාන්තය වෙනුවෙන්, මේ රටේ සිනමාව ගැන උදව්වක් දක්වන රසිකයන් වෙනුවෙන්. එතකොට දැන් හුඟක් දුරට අද අපේ සිනමා කර්මාන්තයේ වැටීමට ප්‍රධාන හේතුවක් වෙලා තියෙනවා. සමහරක් වෙලාවට අපේ නිලියන් කරන ප්‍රකාශ මම අහලා තියෙනවා මේ මෑතක. මම කැමති ජනප්‍රිය නිලියක් වෙන්න නෙවෙයි, මම කැමති හොඳම නිලියක් වෙන්න. නමුත් සන්ධ්‍යා කුමාරිලා, මාල්නි ෆොන්සේකලා ඇතුළු ඒ පිරිසක් මේ රටේ හිටියා. ඒගොල්ලන් උත්සාහ කෙරුවේ මේ රටේ සිනමා ප්‍රේක්ෂකයන්ගේ හදවත් දිනාගෙන අන්න ඒ පිරිසට ඇතුළත් වෙන්න. ඒ පිරිස එතරම් කියන සන්ධ්‍යා කුමාරි වගේ අය නැතිවීම, ඒ සන්ධ්‍යා කුමාරි වගේ අයගේ තිබුණු සිතුම් පැතුම් ඒවා නැති අය ඇතිවීම අපේ සිනමා කර්මාන්තයේ අද මේ වැටීමට ප්‍රධානම හේතුවක් හැටියට මට සලකන්න වෙලා තියෙනවා. ඒක තමයි සන්ධ්‍යා කුමාරි නැත්තම් සන්ධ්‍යාක්කා අපේ කාලේ වීරවරියක් සිනමාවේ. ඒ මට මුලින්ම මුණ ගැසුනේ 80 දශකයේ මගේ උතුරේ රාවලින් නාට්‍ය බලන්න ඇවිල්ලා. ඊට පස්සෙව අපි නිතරම හම්බුනේ නැහැ. මට හම්බුනේ රංජිත් ඉදිරිසිංහ මහතාගේ නිවසේදී සංഭാෂණ අවස්ථාවකදී හම්බුණා. එදා ඇය ඇඳලා හිටියේ කළු පාට ඇඳුමක්. ඉතින් ඇය හරි සංවේදී, ඉතාමත්ම සුන්දර ගැහැණියක්. ඒ වගේම දක්ෂ රංගන ශිල්පිනියක්. මම හිතන්නේ ගාමිණී ෆොන්සේකා මහතාගේ රංගන දිවියේ සන්ධ්‍යා කුමාරිය. සන්ධ්‍යාක්කා රංගපාපු බොහෝ චිත්‍රපටි අපිට මතකී රඳා පවතිනවා. මේ චිත්‍රපටි. ඉතින් ඒකම සන්ධ්‍යාක්කා ගැන තවත් මට මතකයට ඉක්කන එක අවස්ථාවක් තමයි මොකද අපි එකට වැඩ කරලා නැහැ. මොකද ඒගොල්ලෝ ජ්‍යෙෂ්ඨ කලාකරු, අපි ඒ කාලේ තරුණ කලාකරු. අපි සිනමාවට ඇවිල්ලත් නැහැ. ඉතින් සන්ධ්‍යාක්කාගේ මරණය මට දැනගන්න ලැබිලා මම ගියා කොරල්ලේ කනත්තට. මම දැක්කා ඒ වෙලාවේ විශේෂී අමුත්තෙක් බීච් පාට කලිසමක් ඇඳලා සුදු අදිරි ෂර්ට් එකක් ඇඳලා. ඒ තමයි අපි සිනමාවේ දැකන වීරයා. සිනමා ශක්ති ගාමිණී ෆොන්සේකා. අත් දෙක ගියා නිනට හරි ශෝක සුසුමක් කෙල්ලක් බොහොම දුක්බරව මොහොතක් කල්පනා කළා මිනිවල දිහා බලාගෙන. මම ට්‍රැෆික් එකට අහුණා, නැත්නම් මට වෙලාවට එන්න තිබුණේ නේද කියලා සුළුෙන් කතා කරලා ඉතින් නිකුණා. ඉතින් ඒ ටික තමයි මට ඈ පිළිබඳව මතකය. ඉතින් අදත් ප්‍රාර්ථනා කරනවා ඇගේ ගුණ ගායනා කරන ඇගේ ජීවිතය පිළිබඳව යම් උනන්දුවක් දක්වලා ඇගේ ජීවිත කතාව පිළිබඳව මෙහෙම ග්‍රන්ථයක් බුද්ධදින උත්සවයක් සංවිධානය කරන ඒ සංවිධායක මණ්ඩලයේ මහත්තුන්ටත් මම ස්තුතිවන්ත වෙනවා. අපිවත් මේකට අදහසක් ලබා ගන්න හරි සම්මත වෙන ගැන. ඉතින් අපි සන්ධ්‍යාක්කා නිවන් සුවපත්මු. අපි ප්‍රාර්ථනා කරමු නැවතත් අපේ රටේ ඉපිද කලාකාරියක් වශයෙන් නැවත ඉපදිනවා නම් මේ රටින් ඉපදින්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ අදහස් දැක්වීම් වලින් අනතුරුව අප සූදානම් වන්නේ සන්ධ්‍යා කුමාරී මහත්මිය පිළිබඳව ලියවුණු මේ කෘතිය. සිනමාවේ නොමියෙන දැස. සන්ධ්‍යා කුමාරී. ඇත්තටම මේ කතුතුමන්ගෙන් අහන්න වටිනවා ඇයි ඒ නම එහෙම දැම්මේ කියලා. ඇත්තටම ඕනම කෙනෙක් සන්ධ්‍යා කුමාරී මහත්මියගේ දැස් දිහා තමයි බලන් ඉන්නේ. මං එහෙම කියන්නේ අපි පුංචි කාලේ මම නංගි අපි පුංචි කාලේ මේ අපිව අම්මයි අප්පච්චි වැඩි චිත්‍රපට බලන්න එක්කන් ගියේ නෑ. බොහොම තෝරා බේරාගත් චිත්‍රපට තමයි අපිට පෙන්නුවේ. නමුත් ඒ අතරේ මට මතකයි පටාචාරා චිත්‍රපටය බලන්න අපි එක්කන් ගියා. ඇත්තටම එතුමියගේ දැස් දිහා ඕන වෙලාවක් බලාගෙන ඉන්න පුළුවන්. අපි පුංචි දරුවෝ ඒත් අපි කොයි තරම් ආදරෙන් ඒ දැස් දිහා බලාගෙන හිටියද කියන කාරණේ මට තාමත් උත්තර දෙන්න බෑ. ඒ තරම්ම ඒ දැස් ආකර්ශනීයයි. ඒ දැස් වලින්
කුමක්දෝ අපූරු කතාවක් ඇය අපිට කියනවා. එහෙම දැනෙනවා මට. හොඳයි. අපි මේ කෘතිය සිනමාවේ නොමියෙන දැස සන්ධ්‍යා කුමාරී කෘතිය ජනගත කරන මොහොතේ එය පිළිගැන්වීම සඳහා ආරාධනා කරනවා කතුතුමන්ට සුනිල් ලීනස් මහතාට. ඒ වගේම මා විශේෂයෙන් මෙහිදී සඳහන් කරන්නට ඕන. සන්ධ්‍යා කුමාරී මහත්මිය 60 දශකයේ පටන් සිංහල සිනමාවේ රංගන වේදිනියක ලෙස ගමන් මග එතුමිය රංගපෑ චිත්‍රපට 41 තුල මේ අද මේ දේ මේ කාර්ය මේ සත්කාරය ඉටු කරන අපේ තරුණ සහෘදයා සිලොන් සිනමා එන්ටර්ටේන්මන්ට් කළමනාකාර අධ්‍යක්ෂ රොෂාන් බෙදගමගේ මං හිතන්නේ මේ පුතා ඉපදිලාවත් නැතුව ඇති. ඉපදිලා නෑ ඇත්තටම. ඔහු එක්ක වෙන භවයක හිටියා. මට හිතා ගන්න බැරි අනික් කාරණාව ඔහු වැනි තරුණෙක් මෙවන් සත්කාරයක් ඉටු කරන්නට කිසිම ස්පොන්සර් කෙනෙක් සේවාදායකයෙක් නැතිව මේ වගේ විශාල වගකීමකට උර දුන්නේ කොහොමද කියන එක අගය කරන්නම ඕන. එන්න රොෂාන් බෙදගමගේ කතුතුමන්වත් කැඳවාගෙන එන්න. ඔවුන් මේ කෘතිය පිළිගැන්වීම සඳහා මේ මොහොතේ ආරාධනා කරන්නේ මුලින්ම සිංහල සිනමාවේ ප්‍රගමනය වෙනුවෙන් කැපවුණු චිත්‍රපට අධ්‍යක්ෂවරුන් අතරේ ජීවමානව සිටින අපි කාගේත් ආදරය ගෞරවය හිමි කරගත් ජ්‍යෙෂ්ඨතම ප්‍රවීණතම සිනමාකරු තිස්ස ලියනසූරිය මැතිඳුනි එන්න ඉදිරියට ඔබතුමාට බොහොම ගෞරවයෙන් අප ආරාධනා කර සිටිනවා. ඒ වගේම ජ්‍යෙෂ්ඨ ප්‍රවීණ ගායන හා සංගීතවේදිනී විශාරද සුජාතා අත්තනායක මහත්මියනි එතුමියගේ මధుර ස්වරය ගීරාවය සන්ධ්‍යා කුමාරී නම් වූ මේ ප්‍රවීණ රංගන වේදිනියගේ රංගනයට මොනතරම් ගැලපුණාද මොනතරම් සමගාමී වුණාද. විශාරද සුජාතා අත්තනායක මැතිණියනි බොහොම ගෞරවයෙන් ඔබතුමියට ආරාධනා කරනවා. ඒ වගේම සන්ධ්‍යා කුමාරී මහත්මියගේ ආදරණීය වැඩිමහල් දියණිය දිල්හානි තනුජා මහත්මියනි ඔබතුමියට මා ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා. ඔබතුමියගේ සදාදරණීය මෑණියන්ගේ තොරතුරු ජීවන තොරතුරු සෞන්දර්ය චාරිකාවේ තොරතුරු ඇතුළත් මේ කෘතිය ලබා ගැනීමට ඇය මදක් ප්‍රමාද වෙන බව කියනවා. මං හිතන්නේ මග තාමත් පැමිණෙනවා. ඒ වගේම මේ මොහොතේ මා ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා අපේ ගායනවේදී ඒ වගේම තෙවැනි ඇසට පණ දෙන අපේ ආදරණීය කලාකරු ඩයන් විතාරණ මහත්මයාත් බොහොම ගෞරවයෙන්. ඒ වගේම සන්ධ්‍යා කුමාරී මහත්මියගේ දෙවැනි විවාහයේ සහකරු ශමන් අතපත්තු මහත්මයාණෙනි ශමල් අතපත්තු මහත්මයාට ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. මේ මොහොතේ සංකේතවත් කරමින් එලෙස මේ කෘතිය පිළිගන්වනු ලැබුවේ. බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. සුනිල් ලීනස් මහත්මයාණෙනි යන්න එපා. එන්න. දැන් ඔබේ වාරය. එතුමා ලියූ කෘති බොහොමයක්ම තියෙනවා. මදකට මට අවසර දෙන්න. සිංහල චිත්‍රපට සහ මුල් යුගයේ පුරෝගාමියෝ 2011 වසරේ ලියලා තියෙන්නේ. විජය කුමාරතුංග සිනමාව සහ දේශපාලනය වසර 2015 දී ලිව්වේ. සිනමා සාහිත්‍යයේ පුරෝගාමියා ආර්ය රත්න කහවිට මහත්මාණන් පිළිබඳව 2014 වසරේ ලිව්වේ. ජනතාව දුටු ජනපති ප්‍රේමදාස 2016. පද්‍ය කෘති නිර්මාණ කිහිපයක්ම තියෙනවා. ඉරක්සේ බැස යන්න,
කම්කරුවෙකුගේ නිවාඩු දවස අඳුර නුදුටු කඳුළු නාට්‍ය දෙකක් තියෙනවා. සහන් එලියක් සහ කංකං බූරු. චිත්‍රපට කෙටි චිත්‍රපටයක් අහස් මාලිගා. තවත් නිර්මාණ බොහොමයි. ඒ පිළිබඳව කතා කරන්න කාලය මදි. කොහොම වුණත් අද අපේ මාතෘකාව සිනමාවේ නොමියෙන දැස සන්ධ්‍යා කුමාරි. ඔබතුමා මේ කෘතියේ කතුවරයා. අපි ඔබතුමාව අතිශයින්ම තාම ගෞරවයෙන් අගය කළ යුතුයි මේ රංගන වේදිනිය පිළිබඳව මෙවන් කෘතියක් ලිවීම සම්බන්ධයෙන්. අපි එතුමන්ට බොහොම ගෞරවනීය අත්පල සම්ප්‍රසාදයක් පුද කරමු. ඔබතුමාගේ අදහස් දක්වන්න. මං කැමතියි දැනගන්න ඇයි මේ නම යෙදුවේ කියන කාරණයක්. ඒක මං හිතන්නේ මං කිව්ව කාරණේට ගොඩක් සමගාමී වන්නට පිළිවන්. අපි එතුමාගෙන්ම අහමු. සන්ධ්‍යා කුමාරි මට හම්බ වෙනකොට අවුරුදු 17යි වයස. මේ එතකොට ඒ තරම් ඇස් දෙකේ ලස්සන නිසා බලන්න ඇස් දෙකයි කම්බුල් දෙකයි පුදුම ලස්සනක් තිබුණේ. ඒකට මේ වෙන්න තමයි මම අදහස වෙලා තමයි මට නොමින දැස් කියලා දැම්මේ. ඒ වගේ ඇස් දෙක මම තාම දැකලා නැහැ. ඒ දැකපු ඇස් දෙක නම් මේ දැක්කමත් මට හරි දුකයි දැන් ඊයාගේ මේ මරණය සම්බන්ධව. ඉතින් මේ ඒකයි මම පොතේ ඒ නම දැම්මේ මොකේකට. ඉතින් මම යාගෙන විස්තරයක් මම තාම ටිකකින් මට කතාවක් දෙනක පොඩ්ඩක් කතා කරන්න. ඒකට මම ඒ වෙලාවට මම මේ පොත ගැන පොඩ්ඩක් විග්‍රහයක් කරන්න. හොඳයිනේ. දැන් මේ අවස්ථාවේදී මේ පැමිණිලි සියලුම කලාකරුවන් සහ කුණාල මොරි මහත්තුරුනි ඔබගේ අවසරයි. සන්ධ්‍යා කුමාරීව මම මුලින්ම රත්මලාන ඉඳලා 1973 දී මම වෙන දැනීම් ගන්න ගියා මේ චලන රේඛා කියලා මම අධ්‍යාපන සංග්‍රහයක් කරා ඉස්කෝලෙන් අයින් වෙච්ච ගමන්. මම කිලිම රත්මලාන ඉඳලා පාන්දරට පයින් යනකොට තමයි ගොරකාන් හන්දියේ උපාලි මෝටර්ස් එකට ගියේ. ගියාම උපාලි මෝටර්ස් එකේදී සන්ධ්‍යා කුමාරී මට හම්බුණා. සන්ධ්‍යා කිව්වා උපාලි මහත්තයා ඉන්නකොට එන්න මේ දැන් ගියා ගෙදරට නෑ කියලා. ඊට පස්සේ මම ආපහු ආවා මට යන්න බැරුව ගියා. ඊට පස්සේ මම 1974 චලන රේඛා කියලා සිනමා සංග්‍රහ කරා. ඒතකොට මට රස්සාවකුත් නෑ. මම ගෙදරින් සල්ලි හොයාගෙන හරි පොයිලා සංග්‍රහ කරාම ඒ සංග්‍රහව ගැන මේ විස්තරයක් පළ කරන්න ගියා සිනමා සමාගමට. සිනමා සමාගමේ ආයතන කහිට මහත්තයා මට හම්බ වෙලා කතා බහ කරා. එයා කිව්වා මොට්ටුවට පොඩ්ඩක් ගිහිල්ලා එමු කියලා. ගියාම සන්ධ්‍යාලා ගෙදරට කියලා මම දන්නේ නැහැ. සන්ධ්‍යාලාගේ කුමාරිලා ගෙදරට දැරගත්තේ මම ඒ වෙලාවේ ගිය මේ කාර්යක නැවතුම් පස්සේ. ඉතින් කොහොමද අපිට උපාලි සන්ධ්‍යා පිළි අරගෙන සන්ධ්‍යාකව මෙයා කලිනුත් අපේ ගෙදර ආවා. ඉතින් මේ ඊට පස්සේ ආවේ නැහැ මෙයා කියලා. ඊට පස්සේ එදායන් පස්සේ අසුර දිගටම කහවිට තිස්ස ඒත් එක මම ආශ්‍රය කරා. ඒකට මගේ වයස 17යි සන්ධ්‍යාට 27යි. මම සන්ධ්‍යාට කිව්වා මට වඩා අවුරුදු 10කට එයා වැඩිමයි. ඉතින් මේ හරිම ලස්සන නිලියක්. ඉතින් ඒතකොට දූල දෙන්නම හිටියා. හරි පොඩි එතකොට පොඩි දුවට මට අවුරුදු 2ක් විතර ඇති. ඉතින් දිගටම වගේ මම ගිහලා කතා කරා. එයා ඒ තරම්ම දක්ෂ. එයා ගාමිණී පොන්සේකත් එක්ක රංගනයේට ප්‍රතිම දායකුනේ ගාමිණී පොන්සත් මහත්තයත් එක්ක. ඉතින් එයාගේ රංගනය අදට වැඩි හිට හොඳයි කියන දිගටම දීවරුවේ චිත්‍රපටි රොසලින්ගේ චරිත නම් හරිම ලස්සන. ඒ වගේ චරිත කාටවත් කරන්න බෑ ලංකාවේ. ඒ චරිතේ මේ ඒ අතරතුර පටාචාර චිත්‍රපටි ගැන මම කතා කරා එයාත් එක්ක. ඒ පටාචාරයේ ඉස්සරේ මම එයාගේ දීපෝ දීලා තියෙන පොතේ එයා මට දොස් කිව්වේ නෑ. එයා කිව්වා එයාට අවශ්‍ය වෙලා මට ඕනේ චරිත බය හරියට කරා. මම මගේ හැම වෙලාවෙම ෂූටින් ගියේ අම්මත් එක්ක ජීවරාණි ගියේ ගොල්ලන්ගේ අම්මත් එක්ක ෂූටින්. ඉතින් මම කවදාකවත් ඒ වගේ විචාරිත කරන්නේ නැහැ. ඉතින් මේමයි කියලා මට විස්තර ගොඩක් කිව්වා. ඊට ආපහු මම ඒ විස්තර අහනකොට අනේ ලීනස් මම කියන්නේ නැහැ ඒක කියලා නැවතුවා එයාමට. වචනයක් කියලා. ඒක මම සදාන් කරේ නැහැ. එයාට හරි නැති නිසා. ඉතින් ඒ වගේ දක්ෂම නිලියක් මෙයා. ඉතින් මෙයාව අහිවීම ගැන අපිට හරගාටුයි ආරණ්‍ය කහවිට තමයි මට උදේ එයාගේ 25 වෙනි ගුරු සමරුව මේ දෙකම අල්ලලා තමයි මට මේ පොත කරන්න ඕනේ කියලා මට ආසාවක් තිබුණේ. කොහොම වුණත් මම කරේ හැම වෙලාවෙම පොඩි පොත් තමයි කරේ. පිටු 64කින් සීමා කරා. මගේ සාක්කුවේ තියෙන සල්ලි ප්‍රමාණයට පොත් කරන්නේ මම. ඉතින් කරා පස්සේ මම දැන් සන්ධ්‍යාවේ පොත කරනකොට මේ රොෂාන් දෙකමගේ කියලා කියන විජය කුමාරගේ පොත කියවලා ආවා මේ මාව හොබෙන්ට අපේ ගෙදරට. මම අසනීප වෙලා හිටියේ වැටිලා.
එතකොට මේ යා කිව්වා මේ ඔයා පොත කිව්වා මම මේ මට ආසයි ඔයා පොත ඉගෙන තියෙන විදිහට. ඉතින් මම කිව්වා අතන මම සන්ධ්‍යා කුමාරි ගැන මෙන්න විස්තර ටික කිව්වා එයාට. එයා කිව්වා මම පොතක් කරනවා. ඒක ඔයාලට පුළුවන් ද ප්‍රකාශනය කරන්නකෝ. ඒක මම කරන්න මේක කියලා. ඉතින් ඒක මට ලොකුම දේ තමයි මේ රොෂාන් මේ පොතකට දායකත්වය විවිධම් කරපු විදිය. මම ඉතින් පුදුම හිතනවා මෙච්චර විවිධම් කරේ රොෂාන් කොහොමද කියන එක මට. මේ වගේ පොතක් මට කවදාකවත් කරන්න මගේ පළවෙනි පොත තමයි ওই ප්‍රකාශකයට බාර දුන්නේ. අවුරුදු 45ක්ම මම මගේ ශරීර වලට තමයි පොත්පත් කරේ. නමුත් මේ පළවෙනි මේක මගේ සිනමාවේ නොමින දැස. එතකොට ඒකේ රොෂාන්ගේ පළවෙනි ප්‍රකාශනයක් මේකමයි. ඉතින් මේ මම ගොඩාක්ම ස්තුතිවන්ත වෙනවා රොෂාන්ට මාව ධෛර්යවත් කරලා මේ වැඩේ මේ කරලා ඉදිරියේදී මම බලාපොරොත්තු වෙනවා රොෂාන්ගේ තමනක් කර සේවයක් මොකක් හරි කරන්න කාර්යය ලියන්න. ඉතින් මේ මගේ කතාව මේ අවසන් කරනවා. බෙහෙවින්ම අපි ඔබට ස්තුතිවන්ත වෙනවා. සිනමාවේ නොමියන දැස සන්ධ්‍යා කුමාරී. ග්‍රන්ථයේ කතුවරයාණන් වූ සුනිල් ලීනස් මහතාට මේ මොහොතේ එම අදහස් අප වෙත දැක්වීම පිළිබඳව. දැන් අපි සන්ධ්‍යා කුමාරී රංගනවේදිනිය පිළිබඳව රංගනවේදීන් දක්වන අදහස් කිහිපයකට අවධානය යොමු කරමු. සන්ධ්‍යා කුමාරී නම් වූ ඒ ජ්‍යෙෂ්ඨ රංගවේදිනිය අද තාමත් අපේ මතකයේ රැඳෙන රංගන දායකත්වයක් එදා ඒ යුගයේ එතුමිය සිනමාවට ලබා දුන්නා. ඇත්තෙන්ම එදා ඒ වාණිජ සිනමාවේ විශේෂයෙන්ම අපේ වීරයා බවට පත් වුණේ ගාමිණී ෆොන්සේකා. ඒ වගේම ගාමිණී ෆොන්සේකා මහත්මයාට සහායට නිතරම ආවේ ගිරියක් හැටියට රංගවේදිනියක් හැටියට සන්ධ්‍යා කුමාරී. ඉතින් ඇය කෙරෙහි අපේ විශේෂ ආකර්ෂණය මකාදරය තිබිච්ච නිලියක් හැටියට අදටත් අපිට ඇය ගැන බොහොම සංසාත්මක මුඛයෙන් කතා කරන්නට කරුණු කාරණා තියෙනවා. සිංහල සිනමාවේ අග්‍රගණ්‍ය රංගන ශිල්පිනිය සන්ධ්‍යා කුමාරී. ඇගේ පළවෙනි චිත්‍රපටිය වෙන්නේ අදට වැඩිය හෙට හොඳයි කියන චිත්‍රපටිය. ඒකෙන් සිනමා ජීවිතය ආරම්භ කරලා ඊවරයෝ සූර චෞරය අක්කනගු අටවෙනි පුදුමය මෙවැනි චිත්‍රපටි රාශියකට ප්‍රධාන රංගන ශිල්පිනිය වශයෙන් දායක වෙනවා. ඒ චිත්‍රපටි අතරින් අත වශයෙන්ම ගාමිණී ෆොන්සේකා අපේ සිනමාවේ සක්විති සමග ඇයට ගොඩක් චිත්‍රපටි වල රඟපාන අවස්ථාව ලැබෙනවා. ඕනම අතකට හැරුණත් ඕනම විදියකට හැරුණත් සන්ධ්‍යා කුමාරට ගහන්න තවත් නිලියෙක් නැහැ කියන වචනය ගාමිණී ෆොන්සේකා වගේ දැවැන්ත ජ්‍යෙෂ්ඨ ශ්‍රේෂ්ඨ රංගන ශිල්පියෙකුගේ කටින් පිට වෙනවා කියලා කියන්නේ සන්ධ්‍යා කුමාරී මේ ලෝකෙට ගෙන අපේ රංගන දායකත්වය කොයිතරම් ඉහළද කියලා කලාකරුවෝ වශයෙන් අපට අත වශයෙන්ම දැනෙනවා. ඒ නිසා මම හිතන්නේ ඇයට සම්භාව්‍ය චිත්‍රපටි වලට ඒ අවස්ථාවේදී සම්බන්ධ වෙන්න ලැබෙන්නේ නැහැ. ජනප්‍රිය චිත්‍රපටි තමයි ඇය අතික්‍රමණය කරන්නේ. ඉතින් මම හිතන්නේ සිංහල සිනමාවේ අත වශයෙන්ම හොඳ ඒ වගේ චිත්‍රපටි ලැබුණා නම් සන්ධ්‍යා කුමාරී ලෝකයට ගෙනියන්න පුළුවන් ඉහළම පෙළේ නිලියක් වශයෙන් අපිට හඳුන්වා දෙන්න පුළුවන්කම ලැබෙනවා. මේ රටේ අපි අද සිංහල සිනමාවේ දැවැන්තයි කියලා හිතාගන්න චිත්‍රපටි කීපයක ඇයට රඟපාන ලැබෙනවා. ජනප්‍රිය තලයේ චිත්‍රපටි රඟපානකොට අත වශයෙන්ම ප්‍රේක්ෂකයා වසඟ කරන්න තරම් හැකියාවක් තිබිච්ච දඟකාර සුන්දර නිලියක් හැටියට තමයි අපිට සන්ධ්‍යා කුමාරී පේන්නේ. අද සිනමාවේ එවැනි ප්‍රතිභාපූර්ණ දක්ෂතා ඇති රංගන ශිල්පිනියෝ අපිට නැහැ. ඒ නිසා අද සිංහල සිනමාවට එන නිලියන්ට අත වශයෙන්ම සන්ධ්‍යා කුමාරීගේ රංගන ජීවිතය රංගපෑම රංගන ශෛලිය අදාරන්න පුළුවන්කමක් තියෙනවා නම් අත වශයෙන්ම අපේ සිංහල සිනමාවට ඉතාමත්ම වාසනාවන්ත කාලයක් උදා වෙනවා. හොඳයි. සිනමාවේ නොමියන දැස සන්ධ්‍යා කුමාරී මහත්මියගේ
25 ගුණානුස්මරණය නිමිති කරගෙන එතුමියගේ ජීවන තොරතුරු සහ සිය සිනමා සෞන්දර්ය චාරිකාවේ තොරතුරු එකට කැටිකොට සුනිල් ලීනස් මහතා ලියූ මේ කෘතිය එළිදක්වන මොහොතේ ප්‍රධාන දේශනය පවත්වන්නට රොෂාන් වෙදගමගේ අපේ මේ ප්‍රකාශකයා එවැගේම ප්‍රධාන සංවිධායකවරයා තීරණය කළේ ප්‍රධාන දේශනය සඳහා වඩාත් සුදුසුම පුද්ගලයා එතුමා බවයි. මා දැන් ඉතාමත්ම ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා සන්ධ්‍යා කුමාරිගේ සිනමා සන්ධ්‍යාව පිළිබඳව ප්‍රධාන දේශනය පවත්වන්නට අපේ රටේ සිටින ජ්‍යෙෂ්ඨ ප්‍රවීණ සිනමා විචාරක සහ ප්‍රවීණ මාධ්‍යවේදී අජිත් ගලප්පත්තේ සහෘදයානන්ට එන්නාජිත් ඔහුගේ දේශනයෙන් පසුව ඔහුගේ අලුත්ම පර්යේෂණය පිළිබඳවත් යමක් කියන්නට කැමති දේශනයෙන් පස්සේ. සුනිල් ලීනස් මහතා ඇතුළු සන්ධා කුමාරට ආදරය කරන හැමෝගෙම අවසරයි. මම සන්ධා කුමාරිව දැකලා නැහැ. ඒ දැකලා නැති එකම තමයි මම ඇයගේ පින්තූර වලට සහ පින්තූර හරහා ඇයව දකින්න ඇයට ආදරය කරන්න පෙළඹුවේ. ඔබ කිව්වා වගේ රොෂාන් විතරනේ මේ පුතත් ඉපදිලා නැහැ. සන්ධ්‍යා කුමාරි 60 දශකයේ ශිල්ප දක්වනකොට මම අවසර ඉල්ලනවා මේකේ සන්ධ්‍යා කුමාරි ගැන තාම ජනප්‍රිය කාරණා වලින් පොඩ්ඩක් බැහැරට ගිහිල්ලා මට හිතෙන දේවල් සහ මට දැනෙන දේවල් කාරණා කීපයක් මතු කරන්න මම ඒ අවසර ඉල්ලුවේ. සමහර දේවල් ඔබ එකඟ නොවන කාරණා වෙන්න පුළුවන්. මම මගේ කතා කරන මේ පොඩි විනාඩි 20ක් 15ක් විතර මගේ පොඩි කෙටි කතාවට මම දාන නම ඉවෝන්ගේ සන්ධ්‍යාව කියලා. මම එහෙම දාන්නේ මේ සන්ධ්‍යා කියන වචනය මට හරි ඒක මේ එච්චරම මේ සුන්දර වචනයක් විදිහට මට දැනෙන්නේ නැහැ. මේ සන්ධ්‍යා අපි කියන්නේ සාමාන්‍ය ජීවිතයේ සන්ධ්‍යා සමය කියලා කියන්නේ මේ සන්ධ්‍යාව ලස්සන වෙන්න පුළුවන්. ජීවිතයක් කියලා ගත්තම සන්ධ්‍යා කියන්නේ ඕක විමල වීර මාස්ටර් සහ ඒ වෙලාවේ ඒ නම දානකොට මේ ඉවෝන් පෙරේරාට නම දානකොට මට හිතෙනවා මේ නම මේ පින්තූරේ මේ S2 කතාවක් කියනවා අපිට. මට මේ නම මම එච්චර මේ නෙමෙයි මේ S2 කතාවක් තියෙනවා. මේ සන්ධ්‍යා කුමාරි සිරෝසිස් රෝගයේ හැදිලා මේ යන්නේ අවුරුදු 49ක් ජීවත් වෙලා තාම කෙටි කාලයක්. මට අවුරුදු 49 දැන් අවුරුදු 49ක් ජීවත් වෙනවා කියන්නේ මම හිතන්නේ ඇගේ අවසාන කාලේ පින්තූර බලනකොට හිතෙනවා සහ ඇගේ තරුණ කාලේ පින්තූර බලනකොට හිතෙනවා මගේ ජීවිතයේ කේදවාචකයක් කියලා. මම ඒක දකින්නේ ඇයට කරන මේ ගෞරවයක් විදිහට සහ ඇයව මේ කියවිය යුතුයි කියලා. මේ පොත හොඳ ආරම්භයක්. රොෂාන් මේ වැඩේ තාම හොඳයි. අවුරුදු 25ක් ඇය මිය ගිහිල්ලා අවුරුදු 25ක් ඇය ගැන කතා කරේ නැහැ. අවුරුදු 25ක් 94 ඇය මිය යන්නේ. මහර්නිෂම අවුරුදු 25ක් වෙනවා. ඇගේ පළමු ස්වාමි පුරුෂයා මිය ගිහිල්ලා අවුරුදු 8ක් ඇය ජීවත් වෙනවා. ඒ අවුරුදු 8 එච්චර සුන්දර අවුරුදු 8ක් නෙවෙයි. ඇය යම් කාරණා මාධ්‍ය වලට ප්‍රකාශ කරලා තියෙන ඇගේ සමීපම මිතුරන්ට ඇය කරලා තියෙන යම් ප්‍රකාශ වලින් අපි මොකද ඊට පස්සේ මම ඇය දැකලවත් නැහැ කියලා කිව්වේ ඒකයි. මම මේ ස්වාධීනව කතා කරන්න පුළුවන් ඒකයි. ඇය කියලා තියෙන කාරණා අනුව මට හිතුණා නිලියකගේ ඛේදවාචකේ. දැන් මේ වගේ කාලෙක අපි දන්නවා දැන්
පත්තර පිටු පුරෝලා තියෙනවා මේ නිලියෝ එක එක අපේක්ෂකයන්ට ඡන්දය දෙන්න කියලා කියනවා. ඊට පස්සේ කාලයක් ගිහිල්ලා මට ගයක් නැහැ, මට අසනීපයි, මට මේක දෙන්න අරක දෙන්න කියලා දේශපාලකයෝ පස්සේ යනවා. දේශපාලකයෝ පස්සේ ගිහිල්ලා තමන්ගේ නිලි ප්‍රතිරූපය, තමන්ගේ කලාකාරකම බල්ලට දාන යුගයක් නේ මේ යුගේ. එතකොට සන්ධ්‍යා කුමාරි ගැන අපි කතා කරන්නේ මේ වගේ කාලයක. මම දැක්කා මාල්ලි ෆොන්සේකාගේ පින්තූරේ පවා තියෙන මේ ඇඩ් යනවා මේ කාට හරි ඡන්ද දෙන්න කියලා. මම දන්නේ ඒ නිලිය කියන මේ චරිතය, නිලිය කියන ප්‍රතිරූපය ඉතාම හැල්ලු වෙන යුගයක තමයි අපි සන්ධ්‍යා කුමාරි ගැන කතා කරන්නේ. සන්ධ්‍යා කුමාරිගේ ජීවිතේ ගාමිණී ෆොන්සේකා හැරුණුකොට මට හම්බෙලා තියෙනවා ඇගේ වෘත්තීයමය භාවයේ වෙනුවෙන් ඇය පෙනී හිටපු ප්‍රබලම නිලියක්. මේ මෙතන කතා කරපු අධ්‍යක්ෂවරු, ප්‍රවීණ අධ්‍යක්ෂවරු කීප දෙනෙකුගෙම කියවුණා ඇය සම්භාව්‍ය සිනමාවේ රංගපෑවේ නැහැ කියලා. ඇයට ඒ අවස්ථාව හම්බ වෙන්නේ නැහැ. වරක් ලෙසර් ජේම්ස් පීරිස් මහත්මයා ඇයට ආරාධනා කරනවා මම හරියට නිසම රන්සලු කියන චිත්‍රපටයට. රන්සලු කියන චිත්‍රපටයේ සරෝජිනීගේ චරිතය ඒ චරිතයට ඇය ඒ චරිතය ප්‍රතික්ෂේප කරනවා. ඔව් හරිද? ඇය ඒ චරිතය ප්‍රතික්ෂේප කරනවා. ඇයට දෙන ගාන මදි. ඒ චරිතය රඟපාන්නේ අනුරාධ කරුණාතිලක. මම මේක දකින්නේ ඇය මුදල් පසුපස හඹා ගියා කියන කතාව නෙවෙයි සුරේනි. ඒ කියන්නේ ඇය මන්දන ගාමිණී ෆොන්සේකා හැම සමීප ගාමිණී ෆොන්සේකත් එක්ක මුලින්ම රඟපාලා අදට වැඩි හිට හොඳයි කියන චරිතේ යුගයක් බිහි කරනවා. චිත්‍රපටි 9ක 10ක්. චිත්‍රපටි 10ක රඟපානවා ගාමිණී ෆොන්සේකාත් එක්ක ගාමිණී සන්ධ්‍යා යුගයක් බිහි කරන්නට ඇය හේතු වෙනවා. ඒ චිත්‍රපටි ඉතාම ජනප්‍රිය චිත්‍රපටි මට නම් වශයෙන් මම කියන්නේ නැහැ. එතකොට ගාමිණී ෆොන්සේකා අපි අහලා තියෙනවා තමන්ගේ නළුවෙකුගේ රංගන ශිල්පියෙකුගේ වෘත්තීයමය භාවයේ වෙනුවෙන් සටන් කරපු බත් පැකට් එකකට පවා සටන් කරපු නළුවෙක්. ඒ වගේ ප්‍රකට නොවුවත් සන්ධ්‍යා කුමාරි යම් යම් අවස්ථාවල ඒ නිලි භූමිකාව වෙනුවෙන් සටන් කරලා තියෙනවා කියලා අපි අහලා තියෙනවා. අවුරුදු බොහොම කෙටි කාලයක්, අවුරුදු 15ක වගේ කෙටි කාලයක් ඇය රඟපාන්නේ. එතකොට ලෙසර් ජේම්ස් පීරිස් මහත්මයා රණසලු චිත්‍රපටය කතා කරනකොට ඩී.වී. සෙනෙවිරත්න මං හිතන්නේ ගිහිල්ලා කියනවා මේ චිත්‍රපටයේ එන්න, මේ චිත්‍රපටයෙන් ඔබට ලොකු මේ chance එකක් තියෙනවා, මේක ඒවෝඩ්ස් හම්බ වෙනවා, මේක ඔබට ලොකු ප්‍රතිරූපයක් හම්බ වෙනවා. හැබැයි ගණන් ගැන ඇය එකඟ වෙන්නේ නැහැ. ඇයට ගෙවන ගාන. ඒ වෙලාවේ අය තමයි වැඩිම මුදලක් අය කරන නිලිය 60 දශකයේ. රුපියල් 15000ක් අය කරනවා සූර චෞර චිත්‍රපටයට මම අහලා තියෙන විදිහට. ඒක ඇවිල්ලා මම හිතන්නේ මේ විශාල මුදලක් ඒ කාලේ 60 දශකයේ. එතකොට ඇය ප්‍රතික්ෂේප කරනවා මේ ලෙසර් ජේම්ස් පීරිස් මහතාගේ චිත්‍රපටය. එතකොට ඒ චිත්‍රපටයේ රංගපාන්නේ එතකොට මම හිතන්නේ ඩී.වී. සෙනෙවිරත්න කියනවා මේ පුණ්‍යහැම රංගපාන්නේ නොමිලේ කියලා. මම දන්නේ මේ හරිද කියලා මම දන්නේ නැහැ. මමත් මේ අහලා තියෙන කාරණා මම ඒවා කියන්නේ මේ අපි මේ නිලි චරිතය අඳුර ගන්න ඕනේ කියන කාරණේ මේ පොතේ එච්චර දුරට යනවා කියලා මම හිතන්නේ. මම කියන්නේ මේ අය මගේ මාතෘකාව දැම්මේ මේ ඉවෝන්ගේ සන්ධ්‍යාව කියලා. මේ සන්ධ්‍යා කියන්නේ බොරු නමන්නේ. එතකොට සන්ධ්‍යාලා දෙන්නෙක් කියනවා. ලංකාවේ පස්සේ තව සන්ධ්‍යා කෙනෙක් කියනවා. මෙතන වාඩිලා ඉන්නවා නදීකා ගුණසේකර. මම හරි නේද? ඔව්. නදීකාගේ නම වෙනස් කරන්නේ සන්ධ්‍යා මම දන්න විදිහට. මොකද තව නිලියක් සන්ධ්‍යා කියලා ඕනේ නැහැ කියලා මම දන්න විදිහට. හැබැයි තව නිලියක් කියනවා හින්දි සිනමාවේ. තවත් සන්ධ්‍යා කෙනෙක්. ඒ සන්ධ්‍යා මට චිත්‍රපට නම මතක නැහැ. ඇය ලංකාවට එනවා සරසවි පත්තරේ කරපු යම් උත්සවයකට. ඇය ලංකාවට ඇවිල්ලා ඇය රඟපාපු චිත්‍රපටයක කොපියක් ලංකාවේ තිරගතන මට චිත්‍රපට නම මතක නැහැ හරියට. ඒ චිත්‍රපටය අර ඉන්දියාවෙන් ආපු සන්ධ්‍යා බලනවා මේ මම ඉන්දියාවේ රඟපාපු චිත්‍රපටයේ ලංකාවේ නිලියක් රඟපාන චිත්‍රපටය මොන වගේද කියලා. ඇය කියනවා මේ මට වැඩිය හොඳට සන්ධ්‍යා රඟපාලා තියෙනවා කියලා. එතකොට දැන් මම කියවර මෙයා ඇය ඉවෝන්ගේ සන්ධ්‍යාව කියලා මං කියන්නේ ඇය හරිම අවාසනාවන්ත නිලියක්. හරිම ඛේදවාචකයක්. ඇගේ නිලි ජීවිතය තාම කෙටි නිලි ජීවිතයේ ඛේදවාචකයක්. ඇය විවාහ වෙනවා මං හිතන්නේ තාම ධනවත් පුද්ගලයෙක් සමග ශමල්ට කලින් උපාලි පෙරේරා. ඔහු මං හිතන්නේ මෝටර් රථ ඉංජිනේරුවරයෙක්. අවාසනාවකට
ඇය මෙම නිලි ජීවිත මේ ලංකාවේ නිලිය කියන භූමිකාව අඳුරගන්න රුක්මනික ඉඳලා අද මේ සති දෙකේ තුනේ විවාහ වෙලා ටක් ගාලා ඩිවෝස් වෙලා පත්තරවල ජනප්‍රිය වෙන නිලියෝ දක්වා මේ නිලිය කියන භූමිකාව අඳුරගන්න සන්දය තරම් උදාහරණයක් අපිට නැහැ කියලා මට හිතෙනවා. මොකද දැන් මේ උපාලිත් එක්ක විවාහ වෙලා ඇය යම් චිත්‍රපටි දැන් මතකද වගේ චිත්‍රපටියක් නීල් රූපසිංහගේ මම දන්න විදිහට නීල් රූපසිංහගේ චිත්‍රපටියක් ඇයට එනකොට ඇය මේ සැමියා අකමැති වෙන චිත්‍රපට රඟපාන්න. ඇය ඒ අවස්ථාව ඇය මේ කොටින්ම මම නිවැරදි නම් මට සමා වෙන්න මම නිවැරදි නම් මේ වැරදි නම් මාල්නි ෆොන්සේකා කෙනෙක් බිහි වෙන්නේ සන්දහින්ද කියලා මට හිතෙනවා. ඒ කියන්නේ සන්දයා තමන්ගේ විවාහය වෙනුවෙන් තමන්ගේ දරුවන් වෙනුවෙන් තමන්ගේ සැමියා වෙනුවෙන් යම් චිත්‍රපටි ප්‍රතික්ෂේප කරනවා. ඒ චිත්‍රපටි අවස්ථා හම්බෙන්නේ මාල්නි ෆොන්සේකාට. දැන් මතකද වගේ චිත්‍රපටියක්. එතකොට තවත් අවස්ථාවක තිසලිනු සූරිය මහත්තයා මෙතන ඉන්න හින්දා මම වැරදි නම් මට සමා වෙන්න මේ පුංචි බව චිත්‍රපටයේ සුගතපාල මාරසිංහ මහත්මයා මුලින්ම යෝජනා කරන්නේ සන්ධ්‍යව. එතකොට ජෝබේ වික්‍රම තමයි කියන්නේ නෑ අලුත් කෙල්ලෙක් ඉන්නවා මේ අපි try කරලා බලමු කියලා මාල්නි ෆොන්සේකාට ඒ අවස්ථාව හම්බෙන්නේ. දැන් මේ මාල්නි ෆොන්සේකා ගොඩාක් ගරු කරන නිලිය මම මාල්නි අක්කා කියපු යම් සන්ධ්‍ය ගැන කියපු ලිපි කියවලා තියෙනවා. ඇය සන්ධ්‍යගේ ඒ රූපය සන්ධ්‍යගේ ලස්සන සන්ධ්‍යගේ ඇස් දෙක සුනිල් නියස් කිව්වාගේ ලස්සන කම්මුල් මේවා වර්ණනා කරන විදිහ දැක්කම මට හිතෙනවා මේ මාල්නි වගේ කෙනෙක් සන්ධ්‍ය වගේ කරන විදිහ ගැන හිතනකොට සන්ධ්‍ය ගොඩාක් ඉස්සරහින් හිටපු නිලියක් කියලා. හැබැයි මාල්නිට හම්බ වෙන අවස්ථා ඇයට හම්බ වෙන්නේ නැහැ. සමහර විට අර වෘත්තීයමය භාවයේ හින්දා විවාහයේ හින්දා ඇගේ සැමියාගේ විරුද්ධ වීම හින්දා තමන්ගේ දරුවෝ හින්දා ඇය බොහෝ චිත්‍රපටි මගහරිනවා. ඉතාම ජනප්‍රිය වෙච්ච චිත්‍රපටි මාල්නි ෆොන්සේකාගේ රංගපාල ජනප්‍රිය චිත්‍රපටි අය අතහරිනවා. එතකොට මේ උපාලිත් එක තියෙන මේ උපාලිත් එක තියෙන මම හිතන්නේ උපාලි පෙරරත් එක්ක විවාහ වෙන්නේ තාම මේ ප්‍රේම සම්බන්ධයෙන් විවාහ වෙන්නේ. මම මේක මතක් කරේ ඒ කාලේ සරසවිය දැන් මම අද සරසවිය කීයක් පිටපත් විකිනනවද කියලා. ඒ කාලේ මේ සන්ධ්‍යා උපාලි ප්‍රේම කතාව පත්තරේ යනකොට අපි අහලා තියෙනවා මේ සරසයි පත්තරේ මේ පිටපත් ප්‍රමාණය අතිශය ශීඝ්‍රයෙන් ගිහිල්ලා මේක තාම ජනප්‍රිය ප්‍රේම කතාවක් වුණා කියලා ඒ කාලේ. මේ උපාලිගේ සන්ධ්‍යාගේ ප්‍රේම කතාව. අවසනාවකට ඇගේ ජීවිතය කඩා වැටෙන්නේ මේ මරණයත් එක්ක. මම හිතන රියානතුරකින් මේ යන්නේගේ සැමියා හරි පුදුමයි. ඒ කියන්නේ තමන්ගේ විවාහය වෙනුවෙන් තමන්ගේ රංගන ජීවිතය කැප කරන නිලියකට අවසානයේ තමන්ගේ ස්වාමි පුරුෂයා අහිමි වෙනවා. ඇය සමල් මේ කතාවට විරුද්ධ වෙයි සමහර විට. ඇය යම් තැනක කියනවා මට නැවත විවාහ ඇය බොහොම නිර්භීත නිලියක්. ඇයට හිතුන එක ඇය කරනවා. මං කිව්වේ ලෙස්ටර් ස්පීරිස්ගේ චිත්‍රපටයක් ප්‍රතික්ෂේප කරන තරම් එයාට හයියක් තියෙනවා. ශමල් එක්ක පස්සේ ඇය විවාහ වෙනවා. ඒ ශමල්ගේ විවාහය සම්බන්ධයෙන් ඇය කියන කාරණයක් හරි වැදගත් අපිට. ඇය කියනවා මේ මට තනියම ජීවත් වෙන්න බෑ. මගේ තනිකම මට දැනෙනවා. මට ආදරය කරන කෙනෙක් මට අවශ්‍යයි. සහ ඇය කියනවා මගේ ඉඩකඩම් දේපල බලා ගන්න කෙනෙක් මට ඕනේ කියලා එක ප්‍රකාශයක් කරලා දිනවා. මේක හරි මේ නිලියකගේ ජීවිතය මේ ගැන හොයනකොට අපිට හම්බ වෙන හරි නිර්ව්‍යාජ හරි අහිංසක කතාවක් එක. අද නිලියන්ගේ ජීවිත දිහා බලනකොට ඒව දිහා අපි බලන්න ඕනේ ඒවා නිකන් ඕපදූප විදිහට නෙවෙයි. ඒවා පිටිපස්සේ තියෙන ඛේදවාචකය මොකක්ද කියලා හොයනකොට. මොකද සන්ධ්‍ය ගැන එහෙම කතා වෙන්නේ නැහැ. සන්ධ්‍යගේ ඇස් දෙක ගැන සන්ධ්‍යගේ කම්මුල ගැන කතා කරනවත් වගේම සන්ධ්‍යා සිරෝසිස් රෝගය හැදිලා මම දන්නේ සිරෝසිස් රෝගයේ වර්ග දෙකක් තියෙනවා. එකක් හොඳ විදිහට සහ අනිත් එක නරක විදිහට මම දන්නේ මොන විදිහට හැදුනද කියලා. ඒක අපිට අදාළ වෙන්නේ නැහැ. හැබැයි අය ඊටාම කෙටි ජීවිත කාලයක් නිමා කරන්නේ ඒ රෝගයෙන්. දැන් සිරිසෙන් දැන් මම මේ අවාසනාවන්තකම කියන්නේ නැගේ දැන් මම අහලා තියෙන මේ මෑතක මියගිය අපේ ප්‍රවීණ සිනමාකරු දයා විමලවීර මහත්මයාත් එක්ක මම මේ මේ යන මාස කීපයක් දෙකක් මම කතා බහ කළා ඔහුත් එක්ක කතා කරනකොට ඔහු කියපු කාරණයක් තමයි සිරිසේන විමලවීර අන්තිමට කරපු චිත්‍රපටි දෙක රොඩි කෙල්ල සහ පුංචි අම්මා කියන චිත්‍රපටි දෙක. ඒ චිත්‍රපටි දෙක බැරිලාවත් කෙරුණා නම් ඔහු අතින් ඒ චිත්‍රපටි දෙක මම පිටපත කියවලා තියෙනවා.
ඒක කැමරා අධ්‍යක්ෂණය කරේ දයාවිමලවීර මහත්තයා තාත්තගේ චිත්‍රපටයේ. ඒ චිත්‍රපට දෙකට ඒ චිත්‍රපට දෙක කෙරුණා නම් විමලවීර මාස්ටර් ගැන තිරසේන වීර මහත්තයා ගැන අපිට වෙන විදිහකට ඒ කියන්නේ ඒක ඉතාම හොඳ චිත්‍රපට දෙකක් කියලා අපි අහලා තියෙනවා. මොකද ලෙස්ටර් මහත්තයා ඇවිල්ලා ලෙසිඩන්ස් පීරිස් සිනමාකරුවා රේඛාව සංදේශය වගේ චිත්‍රපට කළා ලෝකේ දිනා ගන්නකොට විමලවීර මහතා වෙන විදිහක චිත්‍රපට දෙකක් කරන්න උත්සාහ කරපු අවස්ථාව තමයි ඔහුට කරන්න බැරි නොහුගේ මරණයත් එක්ක. ඒකේ රංගපාන්න හිටපු නිලිය තමයි සන්ධ්‍යා. එතකොට මම ඒක අදහස් කරේ සන්ධ්‍යා හරිම අවාසනාවන්ත නිලියක් කියන්නේ සන්ධ්‍යාට තිබ්බ හොඳ අවස්ථාවක් නැති වෙනවා. මොකද රොඩි කෙල්ල කියන නාට්‍යයේත් අය රඟපානවා. තව ඉලංගරත්න මහත්තයාගේ නාට්‍යයක රඟපාන හඳහන කියලා. මම දන්නේ කෝකද මුලින් ආවේ කියලා මම අහලා නැහැ හඳහන. රොඩි කෙල්ල. එතකොට මේ දැන් මම හිතන්නේ දැන් ඉලංගරත්න මහත්තයා ඒ වගේ නාට්‍යවල රඟපාලා සිනමාවට ආපු සන්ධ්‍යාට ඊට පස්සේ හම්බ වෙන අවස්ථා ගැන අපි සෑහීමටපත් වෙන්න බෑ. සමහර විට මම මුලින් කිව්වා වගේ සමහරට අයම ප්‍රතික්ෂේප කරන්න ඇති. දැන් ගාමිණී ෆොන්සේකා වගේ නළුවෙක් ලේසියෙන් මේ තව සහෝදර නිලියක් ගැන එහෙම මේ කියන්නේ ಗುಣ කතන කරන නළුවෙක් නෙමෙයි. ඔහු පවා කියලා තියෙන්නේ ඒ කාලේ හිටපු ජීවරාණිලා විජිතමල්ලිකාලත් එක්ක කරට කර හිටපු මේ නිලියට හම්බ වෙච්ච ඇගීම ගැන ඔහු තෘප්තිමත් වෙන්නේ නැහැ. ඒක තමයි ඒ ඛේදවාචකය. අනිත් එක දැන් මේ ගාමිණීගේ පෙම්වතිය වීම. දැන් ගාමිණීගේ පෙම්වතිය වීම මම දන්නේ සැපත සොයා මුලින් ඇගේ මුල්ම චිත්‍රපටි සැපත සොයා කියලා අදහසකුත් තියෙනවා. ඒ කියන්නේ සැපත සොයා තමයි අය මුලින්ම රඟපාන්නේ. ඒතකොට මේ චිත්‍රපටිය පහුවෙන හින්දා මේ දැන් එතකොට අය රඟපාපු චිත්‍රපටි සංඛ්‍යාව මම දන්නේ සමහර තැන්වල 85ක් කියලා තියෙනවා, සමහර තැන්වල 50ක් කියලා තියෙනවා. 85ක් කියලා තිබ්බා ඒක ලිපියක 50කුත් නෙවෙයි. මම හිතුවත් ඊටත් වැඩි අඩුයි. මම හිතන්නේ ඒව ගැන අපි මේ પરම්පරාවේ ඉඳලා අපි ඒව ගැන හොයනකොට අපිට නිවැරදි දත්ත නැත්තේ ඒ වගේ නිලියක් ගැන උනත් දැන් මේ වගේ පොතක් එන්න මේ වගේ උත්සවයක් චිත්‍රපට සංස්ථාවේ කරන අවුරුදු 25ක් ගියා නම් අය මිය ගිහිල්ලා මම හිතන්නේ ඒක තමයි ඛේදවාචකය. බොහොම ඊට වැඩිය මේ නිලියෝ ගැන ඊට වැඩිය මේ කියන්නේ මේ අපි කියන්නේ කිසිම අපි අහලවත් නිලියෝ නැති නිලියෝ ජනප්‍රිය සම්මාන අරගෙන මේ වෙන පාර්ලිමේන්තු ගිහිල්ලා අනම්මනම් කතන්දර ඔක්කොම කරලා අපි ඉවසගෙන ඉන්නවා. මේ හැබැයි දැන් සන්දේ වගේ දැන් අර සුනිල් ලීනස් ඉතාම නිහතමානී කිව්වා කම්මුල් ලස්සනයි කියලා. දැන් එහෙම නිලියෝ ගැන මේ එහෙම ලංකාවේ එහෙම මේකක් නැහැ. සන්දේගේ මේ නිලි ප්‍රතිරූපය හැදෙන්න මම නිකන් මම කියවපු ලිපි වලින් මම කාරණා කීපයක් නිකන් ලිව්වා මේවා හරිනම් මම කතා කරන වැඩි නම් කියන්නේ මේ පොඩි සංඥාවක් දෙන්න. ඇයගේ නිහතමානීකම එකක්. ඇය හරිම නිහතමානී මම අහලා තියෙන විදිහට. ඒක දැන් ඉන්න නිලියෝ මම හිතන්නේ දැන් ඉන්න නිලියන්ගේ නැති දෙයක්. අනිත් එක මේ ඇය හරිම ආකර්ශනීයයි. එක තැනක අර්නස් වඩුගේ එකපාරක් ලියලා තියෙනවා. අර්නස් වඩුගේ මුලින්ම අද සභාවේ ඉන්නවද දන්නේ නැහැ. අර්නස් වඩුගේ ලියලා තියෙන ලිපියක ඇයව දැකපු මුල්ම අවස්ථාව විස්තර කරනවා. මේ ආර්යරත්න කහවිට මහත්තයාගේ වෙඩින් එක දවසේ නවරංගහලේ තිබ්බ. දැන් මෙයා කවදාවත් සන්දේව දැකලා නැහැ. නවරංගහලේ වෙඩින් එකට ගිහිල්ලා ඉන්න කලාකරු පිරිලා ඉගෙන. මොකද ඒ වෙලාවේ සන්ධ්‍යා කුමාරි කියන්නේ ඒ කියන්නේ පීක් එක හිටපු වෙලාවක්. එතකොට ආරියරත්න කහවිට කියන්නේ කලාපත්‍ර ඉතාම ජනප්‍රිය මේ චරිතයක්. එතකොට ඔහු විවාහ වෙන මල්ලිකා ද සිල්වා කියන්නේ ඒ වෙලාවේ ජනප්‍රිය ගායිකාවක්. මේ කලාකාර විවාහය ඇතුලේ මේ කලාකරු ඇවිල්ලා ඔක්කොම ඉන්නකොට එක පාටම නිකන් පොඩි කලබලයක් වගේ ඇති වෙලා. හරි පොඩි කලබලයක් ඔක්කොම ශාලාව මොකක් හරි දෙයක් වෙනවා වගේ ඇති වෙලා. එතකොට අර්නස් වඩුගේ මහත්තයා බලනකොට පිටිපස්ස දොරෙන් සන්ධ්‍යා කුමාරී එනවා. තව නිලියෝ කීප දෙනෙක් එක්ක. ඔහු කියන්නේ ඒ වෙලාවේ මුළු ශාලාවම නළුණු ඇතුළුව නළුණු තවත් නළුණු ඉන්නවා එකේ මුළු ශාලාවම යොමු වෙන්නේ ඇය දිහාට. ඇය එනකොට මෙහෙම මැදින් ඇවිදගෙන එනකොට රතු පාර සාරියක් ඇඳගෙන ඇවිදගෙන එනකොට මුළු ශාලාව ඇය බොහෝම නිහතමානීව අනිත් අයට hinaව මොහු විශ්සර කරනවා. ඉතින් මට හිතුණා දැන් ලංකාවේ දැන් නිලියක් එනකොට එහෙම ආකර්ෂණයක් තියෙනවද කියලා. එහෙම අපි නිලිය අඳුරන්නේ නැහැ දැන් ඉන්න නිලියෝ. එතකොට මං කිව්වේ අර සුහදකම ඒ සුහදශීලීකම එතකොට හරි ගුණගරුකයිල. සමහරට පත්තරේ පොඩි නිවුස් එකක් ගියත් ඒ පත්තරේ ලියපු මනුස්සයට කෝල් එකක් දීලා මේ හරි අගය කරනවලු මේ ඔයගොල්ලෝ හින්දා තමයි අපි මේ ඉන්නේ එහෙම කියලා
හරි එහෙම නිහතමානීකමක් තිබිලා තියෙනවා ඒකේ. අනිත් පැත්තෙන් අපි දන්නවා ඒකේ චිත්‍රපටි බලනකොට බොහොම දඟකාර බොහොම සරාගී පෙනුමක් ඇයට තියෙන්නේ. ඒකයි අර සුනිලීනස් මහත්තයා කිව්වේ මම ඒකේ කම්මුල් වලට බොහොම ආසයි කියලා. දැන් එතකොට මේ වගේ දේවල් ගැන හිතනකොට මට හිතෙනවා ඇයට හම්බෙච්ච අවස්ථා ඇයට බොහොම ජනප්‍රිය මට්ටමේ සහ බොහොම වින්දනාත්මක පක්ෂයට බර වෙච්ච චිත්‍රපටි තමයි ඇයට හම්බ වෙන්නේ. ඒ බොහොම රඟපාන්නේ ඇගේ චිත්‍රපටි නාමාවලිය බැලුවම. හැබැයි ඒ ජනප්‍රිය චිත්‍රපටවල ගීත මම හිතන්නේ ගීත කීපයක් අද පෙන්වන කතාවක් රොෂාන් කිව්වා. දැන් ඒ චන්ද්‍රාමි මෙරා පායා වගේ ගීතේ අතිශය ජනප්‍රිය සුජාතා අත්තනායක මහත්මිය මෙතන ඉන්නවා. ඇය මම හිතන්නේ ඒක සර්වකාලීන ගීතයක්. ඒ කියන්නේ ඇගේ හඬට මුසු වෙච්ච සන්ධයාගේ රංගනය. ඒ වගේ ගීත කීපයක් සුජාතා මහත්මිය අතින් කියවිලා තියෙනවා. එතකොට මේ ආදරේ මන්දිරි වගේ ගීතයක් අපිව මම හිතන්නේ මේ කලාකරුවෝ සදාකාලිකව ජීවත් කරන අපේ දරුවෝ පවා ආදරය කරන ගීත ඒවා. ගලනා සීතගලි සංගීත සින්දුව අක්කනගු චිත්‍රපටි. එතකොට මාලිගාවේ මහරජින් මම හිතන්නේ සුජාතා අත්තනායක මහත්මියගේ ඒ සින්දුව කියනකොටත් නිකන් හිතන්න හදවතින් ඒ සින්දුව මේ වචන කියවනකොට ඒ සින්දුව නිකන් මේ හදවතේ නිකන් දෝංකාර දෙනවා. මම දන්නා ඒ වචන ටික කියපු ගම දැන් ඇහෙන සින්දුවක් අපිට එහෙම වචන නෙමෙයි මුළු සින්දුවම ගහලා පොල්ලෙන් ඇහුවොත් එහෙම අපිට එහෙම මතක හිටින්නේ නැහැ නේ. ඒක පුදුමාකාර ගුණයක් නේ. අපිට සන්ධයා ඒ කැරකිල්ල සන්ධයාගේ මූණ සුජාතා අත්තනායක මහත්මිය කටහඬ ඒවා මන් දන්නේ අපි ඉපදිලත් නැති කාලේ හැදෙන ගීත මේ. එතකොට ඇයට දෙවරක් මං අහලා තියෙන විදිහට සම්මාන දෙකක් හම්බ වෙනවා. මං හරිනම් එකක් ස්වර්ණ සංක සම්මානය 1966 හොඳම නිලිය වෙනවා. අනිත් එක සරසවි සම්මානය 1967. ඔව්. සනසුම කොතනද චිත්‍රපටි. එතකොට දැන් මං අර මුලින්ම කිව්වා වගේ හරි අවාසනාවන්ත නිලයක් කියලා මං කිව්වේ මෑගේ යුගයේ 60 දශකයේ මට හම්බෙන්න මේ මස්තාන්ගේ ඉඳලා මස්තාන් මහත්මයාගේ ඉඳලා මේ දකුණු ඉන්දීය අධ්‍යක්ෂවරු සහ එහෙම නැත්නම් දකුණු ඉන්දීය චිත්‍රපටි සිංහලට හරවපු එහෙම නැත්නම් හින්දි චිත්‍රපටි සිංහලට හරවපු චිත්‍රපටි ඇයට ලැබෙන ප්‍රමාණය වැඩි. හැබැයි ඇය වෙනම මේ ඇගේම ස්ටයිල් එකක් වෙනම තියාගන්නවා. ඇය හැම වෙලේම ඒ කොපි චිත්‍රපටි වුණාට අපි කියනවා වගේ මේ කෙලින්ම අර ඉන්දියානු චිත්‍රපටි සිංහලට පෙරෙව්වා වුණත් එහෙම නැත්නම් ඉන්දියානු අධ්‍යක්ෂවරු සිංහල චිත්‍රපටි කරා වුණත් සන්ධ්‍යා කුමාරි ඇගේ විදිහට රඟපානවා. තිසලිනු සූරිය මහත්තයා කිව්වා වගේ ඇය ඔහුගේ චිත්‍රපටි රඟපානකොට අපිට දැනෙන්නේ නැහැ මේ ඉන්දියානු ලක්ෂණ ඇයට අපිට දැනෙන්නේ නැහැ. එතකොට දැන් ශශිකලා කියන නිලිය ලංකාවට ආපු වෙලාවක ඇය කියනවා මේ ඇය ඉන්දියාවේ රඟපාපු චිත්‍රපටි වලට වැඩිය හොඳට ඇගේ චරිතය ලංකාවේ රඟපානවා කියලා මේ සන්ධ්‍යා. ඒ වගේ දැන් හැබැයි මට හම්බෙන්නේ බොහොම නපුරු චරිත. දැන් සාමාන්‍යයෙන් අපි අහලා තිනවා නිලියක් හෝ නළුවෙක් චරිත තෝරගන්නකොට ඒ දුෂ්ට චරිත, ඒ ඍණ චරිත, නෙගටිව් චරිත එහෙම නැත්නම් ඒ නපුරු චරිත තෝරගන්න හරි අඩුයි. ඒ කියන්නේ ඒකෙන් මේ එහෙම චරිත තෝරා බේරා ගැනීම නිලියකගේ අපි අහලා තියෙන දේවල්. හැබැයි සන්ධ්‍යා කුමාරි වැඩිපුරම ජනප්‍රිය වෙලා තියෙන සහ වැඩිපුරම ඇගේ හැකියාවන් පෙන්වලා තියෙන්නේ ඒ නපුරු චරිත රඟපාලා. අපිට තේරෙන්නේ එහෙම ඒ සමහර නිලියෝ මම වශයෙන් කියන්නේ සමහර අපි අහලා තියෙන සමහර නිලියෝ දුෂ්ට චරිතයක් ඉල්ලුවම නෑ යා මේ දුෂ්ටයාගේ චරිතය යාට හම්බ වෙනකොට යා පෙම්වතාගේ චරිතය ඉල්ලගෙන රඟපාපු අවස්ථා අපි අහලා තියෙනවා. සමහරට යා පෙම්වතා වෙනකොට ඇය ඇත්තටම ප්‍රේම කරන නිලියව චිත්‍රපටයට ගන්න මේ බලපෑම් කරපු දේවල් අපි අහලා තියෙනවා. එතකොට දැන් සන්ධ්‍යා එහෙම අපිට එහෙම අහලා නෑ. දැන් සනසුම කොතනද නාරිලතා වගේ චිත්‍රපටි බලනකොට අපිට හිතෙන්නේ ඇය රඟපාන බොහොම විට මේ පවුල් කඩා කප්පල් කරන එහෙම නැත්නම් ප්‍රේමයට අවහිර කරන තව කෙනෙක්ගේ මෙහෙම චරිතය රඟපෑවට ඇය අපිට ඇයට මේ වෛර කරන්න එහෙම හිතෙන්නේ නැහැ. මම දන්නවා ඇගේ තියෙන දක්ෂතාවය කියලා අපිට හිතෙන්න ඕනේ. එතකොට දැන් වැඩි මම අර මුලින් කිව්වා වගේ වෘත්තීය නිලිය
මේ වෘත්තීයමය භාවය ආරක්ෂා කරගන්න ඒ කියන්නේ බොහොම ෆයිට් කරපු සටන් කරපු නිලියක්. අනිත් පැත්තෙන් අය වාසනාවන්ත වෙනවා මේ ටෝනි රණසිංහ, ගාමිණී ෆොන්සේකා, ආනන්ද ජයරත්න, ඩොමි ජයවර්ධන, රවීන්ද්‍ර රූපසේන වගේ නළුවොත් එක්ක රඟපානවා වගේම ඒ යුගයේ හිටපු මේ තරුණ නළුනිලුත් එක්ක රඟපානවා වගේ අනිත් පැත්තෙන් රුක්මනී දේවී, ඩී.ආර්. නානායක්කාර වගේ ඒ යුග දෙකක නළුනිලුත් එක්ක අසුරු කරන්න අයට හම්බ වෙනවා සිනමාවේදී. මම හිතන්නේ ඒක ඇය ලබන වාග්භාග්‍යයක්. එතකොට මම හිතනවා මාලිනී ෆොන්සේකා එක තැනක කියලා තිබ්බා ඇය හෙලි කරනවා වාමදේවන් කියන විශිෂ්ට කැමරා ශිල්පියා ඇයට කියපු මේ සඳ ගැන කියපු කතාවක්. ඒ කියන්නේ සඳ ඉන්න ෆ්‍රේම් එකක් ලයිට් අප් කරලා කැමරාවට ඇහැ තියන්න ඔහු පුදුම ආසාවෙන් බලන් ඉන්නවලු. ඒ කියන්නේ ඒ ඇහැ ගන්න හිතෙන්නලු ඒ තරම් සඳය ලස්සනලු මොන ඇන්ගල් එකෙන් ගත්තත් සඳ හරි හැඩයි. සඳ තියා බලන් ඉන්න හිතෙනවා. එහෙම මේ ඒ ෆීචර්ස් ඒ කියන්නේ කැමරා ශිල්පියෙක් තමයි ඒක දකින්නේ. රසිකයෝ විදිහට අපි දකින්න කලින්. එහෙම ඒ වගේ දාය විමලවීර, විලියම් මොලම්ස්, කේ.ඩී. දයානන්ද, ඩොනල්ඩ් කරුණාරත්න, තිමති වීරරත්න වගේ කැමරා ශිල්පියෝ අපිට කලින් ප්‍රේක්ෂකයාට කලින් සන්ධයාගේ මූණ දැකලා සන්ධයා ගැන වර්ණනා කරපු කතා අපිට අහලා තියෙනවා. ඒ කියන්නේ එක තැන්වල කියපු ඒවා ප්‍රසිද්ධ මේ මාධ්‍යයට ඇවිල්ලා නැතුව ඇති. ඒ ස්ක්‍රීන් පර්සනැලිටි කියන එක උපරිමව තිබ්බ නිලියක් සන්ධයා. මම හිතන්නේ මට කියන්න ඕනුනේ මෙච්චර දේවල් තියාගෙන සන්ධයා ඊටාම කෙටි කාලයක් තුල රංගපාලා ඇයට මේ නිලිය කියන ප්‍රතිරූපය හදාගන්න බැරි වෙන්නේ. ඒ කියන්නේ අපි බලාපොරොත්තු වෙන මට්ටමේ නිලිය. ඒ කියන්නේ රුක්මනී දේවී, මාලිනී ෆොන්සේකා වගේ, ගාමිණී ෆොන්සේකා වගේ ප්‍රමාණවත් ප්‍රතිරූපයක්. ඒ කියන්නේ ප්‍රමාණවත් ස්ථානයක් ඇයට හදාගන්න බැරි වෙන්නේ එකක් ඇයගේ පෞද්ගලික ජීවිතය වෙනුවෙන් ඇය කරන කැපකිරීම හින්දා. ඒක හරියම ඛේදවාචකයක්. ඒකෙන් ඇයට ප්‍රතිඵල ඇය බලාපොරොත්තු වෙන ප්‍රතිඵල හම්බ වෙන්නේ නැහැ. අනිත් පැත්තෙන් ඇයගේ වෘත්තීමය නිලිය කියන ඒ තන ආරක්ෂා කරගන්න අය දක්වපු උත්සාහයෙන්ද කියලා මට හිතෙනවා. ඒක හරියම නිලිය කියන භූමිකාව, නිලිය කියන ප්‍රතිරූපය අඳුනගන්න හදන අපිට හම්බ වෙන ඉතාම ඛේදනීය සාක්ෂි කියලා මට හිතෙනවා. බොහොම ස්තුතියි. අජිත් ගලප්පත්තේ සහෘදයාට බෙහෙවින්ම ස්තුතියි. ඇත්තටම අජිත් කැමති නෑ ඔහුට ප්‍රවීණ කියන වචනය පාවිච්චි කරනවට, භාවිත කරනවට. මගෙන් ඉතාමත්ම කාරුණිකව ඉල්ලා සිටියා. ඒ ඔහුගේ නිහතමානීත්වය. නමුත් මේ අවස්ථාව sannivedanaya කරන නිවේදිකාව හැටියට ඔහුට ලබා දිය යුතු ස්ථානය මා ලබා දිය යුතුමයි. ඒ නිසා අජිත් මල්ලි ප්‍රවීණ සිනමා විචාරක මාධ්‍යවේදී අජිත් ගලප්පත්තේ සහෘදයාණෙනි, ඔබට මා නැවතත් ස්තුතිය පළ කරනවා. අපි හැමෝම හොඳ අත්වල සම්ප්‍රසාදයකින් ඔහුට අපේ ප්‍රසාදය පිරිනමමු. ඇතැම් විට ඔබ අතරේ කෙනෙක් අජිත්ගේ ඇතැම් අදහස් පළ කිරීම වලට එකඟ වන්නට පුළුවන්. ඇතැම් අය එකඟ නොවන්නටත් පුළුවන් ඇතැම් ඔහු පළ කළ අදහස් වලට. කෙසේ වෙතත් සමස්තයක් හැටියට ඔහුගේ ඒ අදහස් පළ කිරීම මං හිතනවා අපි හැමෝගෙම හදවතට සන්ධා කුමාරී නම් වූ මේ ප්‍රවීණ රංගන වේදිනිය පිළිබඳව ආයෙත් අපට හිතන්න මග හෙලිපෙහෙලි කරා කියලා අජිත්. හොඳයි, අපි මේ මොහොතේ තවත් අදහස් කිහිපයකට අවධානය යොමු කරමු මේ වීඩියෝ දර්ශනයේ. සන්ධ්‍යා කුමාරි මම හිතන්නේ සිංහල සිනමා ඉතිහාසයේ කිසි කෙනෙකුට අමතක කරන්න පුළුවන් නමක් නෙමෙයි සන්ධ්‍යා කුමාරි කියන්නේ. සන්ධ්‍යා කුමාරිගේ අනිත් නිලියන් හා බලනකොට සන්ධ්‍යා කුමාරිට තිබුණා පුදුම ආකර්ශනීය නෙත් දෙකක්. මේ නෙත් දෙකට වසී නුන
කිසිම සිනමාලෝලයක් ඉන්නවා කියලා අපිට පිළිගන්න අමාරුයි. මොකද ඒ තරම් මං හිතන්නේ දැන් අද සිනමාවේ හිටපු ඒ යුගයේ හිටපු කිසිම නිලියකට පිහිටලා නොතිබුණ තාමත්ම ලස්සන ඇස් දෙකක් තිබුණ සන්ධ්‍යා කුමාරිට. ඒ විතරක් නෙවෙයි ඇගේ රංගනය පිළිබඳ අපි කල්පනා කරලා බලනකොට ඒ යුගයේ සිංහල සිනමාවට නව යුගයක් බිහි කළ නිලියක් හැටියට අපිට අනිවාර්යයෙන්ම සන්ධ්‍යා කුමාරිව සඳහන් කරන්න පුළුවන්. ඇගේ චිත්‍රපටවලට බොහෝ චිත්‍රපටවලට උබ්බිනම පසුබිම් හඬක් ලබා දුන්නා. අපි මේ අවස්ථාවේ විශේෂයෙන් මතක් කරන්නට ඕනේ සුජාතා අත්තනායක. ඇගේ හඬ තමයි සන්ධ්‍යා කුමාරිගේ ගීතවලදී කිසිම වෙනසක් නොදැනෙන විදිහට ප්‍රේක්ෂකයන්ට තිළින කළේ. ඒ විතරක් නෙමෙයි ඕනෑම චරිතයක් ඒ චරිතයට අනුකූලව රඟපෑමේ පුදුම හැකියාවක් දක්ෂතාවයක් සන්ධ්‍යා කුමාරිය තුළ තිබුණා. සිංහල සිනමාවේ වසර 30ක 40කට පමණ මම හිතන්නේ ඒ තරම් ලස්සන මූණක් අපිට දකින්න නොලැබුණා කියන විශ්වාසය තමයි මගේ නම් තියෙන්නේ. දීවරෝ චිත්‍රපටය ගත්තාම කවදාවත් දීවරෝ චිත්‍රපටයේ ඇගේ රංගනය අමතක කරන්නට බෑ. ඒ විතරක් නෙවෙයි චිත්‍රපට ගණනාවක රංගනයෙන් දායක වෙච්ච චරිත 950ක් ලබා දුන්න ඉතාමත්ම දක්ෂම රංගන ශිල්පිනියක් නිලියක් ඒ වගේම සිංහල සිනමාව ආලෝකමත් කරපු නිලියක් හැටියට ඉතාමත්ම ගෞරවයෙන් සිහිපත් කළ යුතුයි සන්ධ්‍යා කුමාරිය. සිංහල සිනමාව සිය විචිත්‍රවත් රංගනයේ ආලෝකවත් කළ හැඩවැඩ කළ සිංහල සිනමාවේ අතිශයින්ම දක්ෂ ඒ වගේම ප්‍රතිභා සම්පන්න රංගනවේදිනියක් හැටියට සන්ධ්‍යා කුමාරී මහත්මියව මා දකිනවා. විශේෂයෙන්ම අක්කනගෝ චිත්‍රපටය ගලනා සීත ජලයේ ඒ දර්ශනය මගේ මතකයෙන් කවදාවත් ඈත් වෙන්නේ නැහැ. ඒ වගේම බයිසිකල් හොරා එදත් සූර්යා අදත් සූර්යා ඒ වගේම කටාචාරා දැනි චිත්‍රපට කටාචාරා චිත්‍රපටය නම් ඒ රංගනයක් මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. අර දරුවෝ දෙන්නත් එක්ක ගඟෙන් එගොඩ වෙන දර්ශනයකින් රංගනයේදී එකිනෙකට වෙනස් චරිත ඇයට ලැබුණා. ඒ එක් චරිතවලට ඇය සාධාරණ ඉෂ්ට කළා. ඒ චරිත තුළ ඇය ජීවමානව තම රංගනය ඉදිරිපත් කළා. ඒ වගේම ඇගේ සන්ධ්‍යා කුමාරී මහත්මියගේ මම වඩාත් ආකර්ෂණය වූ දේ තමයි ඇගේ ලස්සන දෑස් දෙක. ඒ දෑස් වලින් ඇත්තටම විශාල කතාවක් ප්‍රකාශනය වෙනවා. බොහෝ විට ඇය රංගනය ඉදිරිපත් කළේ ඇගේ දෑස් වලින් ආමන්ත්‍රණය කරමින්, ඒ කියන්නේ දෙබස් වලට අමතරව ඇගේ දෑස් වලින් අපූර්ව දෙයක් ඇය ඉදිරිපත් කළා. ඉතින් මම ඇය පිළිබඳව මේ මොහොතේ ඉතාමත්ම ගෞරවයෙන් යුතුව සිහිපත් කරනවා. එතුමියගේ මේ 25 වෙනි ගුණානුස්මරණය සිහිපත් කරමින් සුනිල් ලීනස් මහතා ලියූ සිනමාවේ නොමියෙන දැස් කියන කෘතිය එතුමියට ශාල ගෞරවයක් අත්පත් කර දෙන සුවිශේෂී අවස්ථාවක් හැටියට මම සැලකනවා. අද පරපුරට සහ මතු උපදින පරපුරට මේ පිළිබඳව සන්ධ්‍යා කුමාරී කියන අපේ ඒ නිලි රැජින ඒ යුගයේ හිටපු නිලි රැජින පිළිබඳව මෙලෙස ඇයගේ රංගනය සහ ඇයගේ චරිතය යාවත් කාලීන කරන්නට අප්ඩේට් කරන්නට මේක හොඳ අවස්ථාවක් කියලා මම හිතනවා. ඒත් එක්කම තව කාරණාවක් කියන්නට ඕන මේ ලතා වල්පොල කලාසූරි ලතා වල්පොල මහත්මිය විශාරද සුජාතා අත්තනායක මහත්මිය වැනි අපේ රටේ ඒ යුගයේ සිංහල සිනමාවේ පසුබිම් ගායන ශිල්පිනියන් අතරේ අද්විතීය ගායන ශිල්පිනියන් ඇයට පසුබිම් ගීත ගායනා කළා. ඒ වගේම මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා සුනිල් ලීනස් මහත්මයාණන්ට මෙවන් කෘතියක් ලියලා අපේ අනාගත පරපුර වෙනුවෙන් සන්ධ්‍යා කුමාරී කියන ඒ අග්‍රගණ්‍ය රංගනවේදිනිය පිළිබඳ
මතකයේ ආවර්ජනය කරන්නට මෙවන් වටිනා කෘතියක් ලියලා එය මේ අවස්ථාවේ දොරට වඩන්නට සැලැස්වීම පිළිබඳ සංවිධායක කමිටුවටත් මා විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. රොෂාන්ට මට දොස් කියන්න වෙනවා. මං එපා කියපු දේ දාලා තියෙනවා. මං හිතුවා මට වඩා වෙනස් අදහස් පළ කරපු තව කාගේ හරි අදහස් පළ කිරීමක් යොමු කළා නම් හොඳයි කියලා. කමක් නැහැ. හොඳයි. සන්ධ්‍යා කුමාරි නම් වූ මේ අපි කතා කරන සිනමාවේ එක් යුගයක් බැබලු එතුමියගේ දෙවැනි විවාහයේ සහකරු ශමල් අතපත්තු මහත්මයා අප සමග ඉන්නවා. මං හිතනවා අපි හැමෝම කතා කළ දෙයට වඩා වෙනස් අදහසක් කෙටියෙන් හෝ පළ කරන්නට එතුමාට අවස්ථාව ලබා දීම අතිශයින් වැදගත් කියලා. ශමල් එන්න මේ ඔබේ වාරය. කලා ලෝකයේ පැමිණ සිටින සියලුම සම්භාවනීය අමුත්තන්ගෙන් අවසරයි. විශේෂයෙන්ම මේ අවස්ථාවේදී මෙහි පැමිණ සිටින අධ්‍යක්ෂවරුන් ගායිකාවන් සහ ඔබ සැම තම ආදරෙන් පිළිගන්නවා සන්ධ්‍යා කුමාරිය වෙනුවෙන්. මම මේ අවස්ථාවේ විශේෂයෙන් දේවල් කීප දෙයක් මම සඳහන් කරන්න ඕනේ. මම විනාඩි 5ක් 8ක් වැනි සුළු කාලයයි මම ගන්න ඔබෙන්. ප්‍රථමයෙන්ම සන්ධ්‍යා කුමාරි මියගොස් වසර 25ක් වෙන මේ අවස්ථාවේදී ඇය වෙනුවෙන් කිසි කෙනෙක් ගුණ ගායනා කළෙත් නැහැ, කිසිම උත්සවයක් සංවිධානය කළෙත් නැහැ මේ වසර 25 තුලදී. නමුත් මම අවස්ථා දෙකක් මම සඳහන් කරනවා. එකක් 2012 ජනවාරි 21 වෙනි දින එවකට තැපැල් ඇමතිව සිටි අපේ සිනමා නළු ජීවන් කුමාරතුංග මැතිතුමා අනිත් අයත් සමග මුද්දර 6ක් නළු ඉරන් සම්බන්ධ මුද්දර කීපයක් පළ කළා. ඒ තමයි පළවෙනි අවස්ථාව සන්ධ්‍යා කුමාරි මියගොස් ඇය වෙනුවෙන් මුද්දරයක් මේ ශ්‍රී ලංකා මුද්දර කාර්යාංශයෙන් සහ තැපැල් දෙපාර්තමේන්තුවෙන් පළ කරු අවස්ථාව. ඒට මම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ජීවන් කුමාරතුංග මැතිතුමාට. ඒ වගේම අවුරුදු 25කට පසුව මේ එළඹෙන උත්සවය සංවිධානය කරපු තමන්ගේ මුදල් පෞද්ගලික මුදල් යොදවමින් මටත් හිතා ගන්න බැරි විදියට මම හිතන්නේ වසරක් වැනි කාලයක් මගේ වෙබ් අඩවියෙන් මගේ දුරකථන අංකය හොයාගෙන දැන්ට ඩයලොග් ආයතනයේ සේවය කරන රොෂාන් වෙදගමගේ දයබර මල්ලියේ ඔබතුමා කරපු මේහය ඉතාමත්ම පින් සිද්ධ වෙනවා. කවුරුත් නොකරපු දෙයක් ඔබතුමා අද කළා. අපිට කවුද සන්ධ්‍යා කුමාරී කියන ඒ නිලිය කවුද කියලා ඔබ හඳුන්වලා දුන්නා වසර 25කට පසු. ඒ දෙයකට මම ප්‍රථමයෙන්ම දෙපළටම මම ස්තුතිවන්ත වෙනවා. ඇත්තෙන්ම රජයකින් නැත්නම් වෙනත් ආයතන වලින් විශේෂයෙන්ම චිත්‍රපට සංරක්ෂණය කරන්න තිබෙන අය ඇය වෙනුවෙන් කිසි දෙයක් නොකරපු අවස්ථාවක ජීවන් කුමාරතුංග මැතිතුමාටත් ඔබටත් මා ගෞරවයෙන් මේ අවස්ථාවේදී ස්තුතිවන්ත වෙනවා. නැවතත් ස්තුතිවන්ත වෙනවා. හොඳයි. මම සන්ධ්‍යා කුමාරී ගැන මා සඳහන් කරනවා නම් ප්‍රථමයෙන්ම මෙතුමිය කිව්වා වගේ 1945 ජනවාරි 6 වෙනි දින ඉපදුනේ කොටහේනේදී. ඇය ඉගෙන ගත්තේ යහපත් ඉන්දියාගේ කන්‍යාරාමයෙන්. ඇගේ මව්තුමියත් එකල ටවර් හෝල් නාට්‍යවලට සම්බන්ධව සිටි නිලියක්. ඇය කුඩා කාල සිට මේ සංගීත ශාස්ත්‍රයටත් නැටුම් වලටත් ඇය තාමම කැමැත්තෙන් සිටි බව ඇය කියනවා. ඒ වගේම විශේෂයෙන්ම ඇය යහපත් ඉන්දියාගේ කන්‍යාරාමයේ අධ්‍යාපන හදාරන අවස්ථාවේදී කොටහේනේ ඇයට චිත්‍රපටවලට තිබෙන මේ උනන්දුව විශේෂයෙන් හින්දි නිලියොත් සමග අපගේ රුක්මනී දේවියගේ රංගනය දැක ඇයට කැමැත්තක් පළ කළා. නමුත් මුල්ම අවස්ථාවේදී ඇය හඳහන ටීබී ලකරත්නයන්ගේ හඳහන වේදිකා නාට්‍යයත් ඉන්පසු රොඩි කෙල වේදිකා නාට්‍යයත් ඇය රංගනය දෙදුනා. නමුත් ඇයට ඒ චිත්‍රපට දෙකම අතරමඟ නතර වුණා. වේදිකා නාට්‍ය ගියත් නමුත් රොඩි කෙල චිත්‍රපටයේ අතරමඟ නතර වුණා. ඒ අවස්ථාවේදී ඇගේ පියාගේ යහළුවෙක් සිටියා චාල්ස් පෙරේරා මැතිතුමා සිනමා සමාගමේ සේවය කරපු දවසක් ඇගේ නිවසට පැමිණි අවස්ථාවේදී ඒ චාල්ස් පෙරේරා මහත්මයා අහලා තියෙනවා ඔබේ දුව තාමත් සුරූපී කැමති නැද්ද චිත්‍රපටයක රංගපාන්න. එකල සිංහල සිනමාව ඇත්තටම ඉන්දියාවට ගොස් ඉන්දියානු චිත්‍රාගාරවල සියල්ලම නිෂ්පාදන කටයුතු කළේ. නමුත් 1956න් පසු පැවති රජය කියා සිටියේ සිංහල සිනමාවේ චිත්‍රපට නිෂ්පාදනය කරනවා නම් ලංකාවේ චිත්‍රාගාරවල නිපදවිය යුතුයි කියලා. ඒ අනුව සිනමා සමාගමේ අධිපති කේ ගුණරත්න මැතිතුමා හැඳල
ඇගේ ඔහුගේ දියණියගේ නම විජයා ඇත්තටම විජයා කියන ස්ටුඩියෝ එක හැඳලා ආරම්භ කළා. එහි පළමු චිත්‍රපටය තමයි අදට වැඩිය හෙට හොඳයි. ඒ මස්තාන් නැමැති ඉන්දියානු ජාතික අධ්‍යක්ෂකවරයා අධ්‍යක්ෂණය කළේ. මෙම චිත්‍රපටයේ ඇයට රංගනයට යෙදුණ සමුඛ පරීක්ෂණ පැමිණි වෙලාවේ ඇයට මස්තාන් මහත්මයාත් ඒ වගේම කේ ගුණරත්න මහත්මයාත් එක වෙලෙම කියා සිටියේ හොඳයි. මෙම නවක නිලියක් ඇයට අවුරුදු 16යි. ඒ කියන්නේ 1961 62 වසරේදී. ඇය පාසලනුත් ඇයට ඉවත් වෙන්න සිද්ධ වුණා. අපි මේ නිලිව අපි තෝරගමු කියලා. අන්න එවන් අවස්ථාවේ තමයි මුලින්ම පටන් ගත්තේ. ඒ සමගම සැපත සොයා චිත්‍රපටයේත් ඇයට රංගනයට ලැබුණා. නන්දිසේන කුරේ මහත්මයා එම චිත්‍රපටයේ නිෂ්පාදන අධ්‍යක්ෂණය කළේ. පසුව තමයි ඇය චිත්‍රපට කෙලින් කෙමින් ඇය රංගනයට යෙදුනේ. උඩරට මැණිකේ, දීපසිකා, ඒ වගේම සිනමා සමාගම සමග ඇය ගනුදෙනුවක්, ඒ කියන්නේ අත්සන් කර තිබුණා. ඇය රංගයේ යෙදුනත් නොදුනත් ඒ කාල හැටියට ඇයට රුපියල් 600ක පමණ වැටුපක් මාස්පතා ඇය ගෙව්වා. විශේෂයෙන්ම ඒ කාලේ සඳහන් කළා ඒ තාමත්ම වටිනා මුදලක් ඒ කේ ගුණරත්න මහත්මයාටත් මස්තාන් මහත්මයාටත් ඉතාමත්ම ඇය ඒ ගෞරවය පිද කළා. පසුව ඇය රංගපාන චිත්‍රපට අතරට මා කියවසි දෙයක් තියෙනවා. විශේෂයෙන්ම අද එදා හිටපු නළුවන් 3 දෙනෙක් ගැන රොයි ද සිල්වා අපේ දයාබර සිනමා අධ්‍යක්ෂකවරයා පැමිණිය මුලින්ම සුජාගේ රහස චිත්‍රපටයේ පී නීලකණ්ඨන් නැමැති අධ්‍යක්ෂකවරයාත් ජබිරේ කාද නැමැති නිෂ්පාදකතුමාත් නිෂ්පාදනය කරපු සුජාගේ රහස චිත්‍රපටයේ එහි එදා ඔහු ආධුනික නළුවෙක්. ඒ ආධුනිකත්වය මගහරින්නට සන්ධ්‍යා කුමාරය කළ ප්‍රවීණ නිලියක්. සන්ධ්‍යා කිව්වේ රොයි බය වෙන්න එපා. ඔබ එන්න මාත් එක්ක රඟපාන්න. මම අහලා ඇත්තේ කලියුග කාලේ මාළු නටයි සෝඩා බෝතල යන සින්දුව. එම සින්දුව රංගනයට පෙරහුරුවදී රොයිත් සමග තවත් නළුවෙක් සිටියා. තවත් නිලියක් හිටියා. මම හිතන්නේ රොයි හඳපාන්ගොඩ කියන දැන් ඔහු ලංකාවේ නැහැ. වගේම ශිරාණි ගුණතිලක කියන නැමැති නිලිය. මෙවන් දෙන්න අතර හොලිඩේ ඉන් කියන හෝටලේ තියෙන ඒ කාලේ හැදලා තිබුණේ නැහැ. ජබිරේකා දමහත්තාට අවශ්‍ය තිබුණේ ඉඩම. එතන තමයි ඔවුන් පෙර පුහුණු කළේ. කරලා බය නැතුව මේ චිත්‍රමය රංගනය අපි කරමු. රොයි ද සිල්වාව එදා ප්‍රථම වතාවට සිනමාවට හඳුන්වා දෙනු සුජාගේ රහස චිත්‍රපටයේ ප්‍රධාන නිලිය වුණෙත් අපේ සන්ධ්‍යා කුමාරි. නිහතමානීකම කියන්නේ අන්න එතනයි. කවුරු හරි කෙනෙක් අලුතෙන් එනවා නම් ඇය ඔහුට අතහිත දුන්නා. ඒ වගේම ඔබ අහලා ඇති අපේ ජනප්‍රියම ගායක මාගේ ආදරණීය ගායක එච්.ආර්. ජෝතිපාලයන්. එච්.ආර්. ජෝතිපාලයන් මුල් වරට රංගපෑවේ සුදු සඳේ කළුවලා චිත්‍රපටයේ යාචකයෙක්ගේ චරිතයක්. මේ චිත්‍රපටයෙන් පසු ජෝතිපාලට චිත්‍රපට රංගනයට ප්‍රධාන චරිතයක් රංගපාන්න කවුරුත් ගත්තේ නැහැ. නමුත් එම්.එස්. ආනන්දන් සමග එච්. විලියම්ස් නැමැති නිෂ්පාදකතුමා අනුරාධපුරේ ඇතුල්වීම තහනම් චිත්‍රපටයේ ජෝතිපාලයන්ට මුලින්ම ආරාධනා කළා. එවෙලෙත් ජෝතිපාල ගායකයෙක් පමණයි කළ. නමුත් නළුවෙක් නෙමෙයි. නමුත් සන්ධ්‍යා කුමාරිත් සමග රංගපානකම සන්ධ්‍යා ඉතාමත්ම සතුටු වුණා. ඔහු අලුත් නළුවෙක් වුණාට හොඳ ගායකයෙක්. හොඳයි. ඔයා එන්න මාත් එක්ක රඟපාන්න. ඔබ අහලා ඇති ජීවිතේ වසන්තේ දුරදිග නොබල යනවා. එවැනි ජනප්‍රිය චිත්‍රපට ගීත අදටත් තියෙන ගීත රංගනයෙන් ජෝතිපාලයන් සමග සන්ධ්‍යා ජෝතිපාලට කකුල් දෙක නවන්න ටිකක් අමාරුයි. මොකද ඒ රංගනය කරනකොට නැටුම් ජවනික සන්ධ්‍යා කොල ඔයා එන්න මගේ අත දෙක ඉන වටේ බදා ගන්න මාව ගන්න මම ඔයාව ඇදලා ගන්න. අන්න ඒ වගේ ඊටමම සහයෝගයෙන් එච්.ආර්. ජෝතිපාලයන් ඇතුළීම තහනම් මම හිතන්නේ අදටත් මට විශ්වාස නැහැ චිත්‍රපටේ තියෙනවද කියලා. නමුත් එවැනි අවස්ථාවකදී ජෝතිපාලයන්ටත් නළුවෙක් කරලා දුන්නා. ඉන්පසු එච්.ආර්. ජෝතිපාලයන් පිනිබිඳු ඇමතිකම වැනි චිත්‍රපට සන්ධ්‍යා කුමාරිත් සමග රංගපෑවා. ඉන්පසු තවත් නළුවෙක් සිටිනවා. ඔබ අහලා ඇති ඔස්වල් ජයසිංහ නමත. ඔස්වල් ජයසිංහ ප්‍රථම වතාවට සිනමාවට පිවිසියේ 1967 වසරේ තිරගත වූ B.W. ජයමානයන්ගේ අවසාන චිත්‍රපටයේ වශයෙන් සඳහන් කර හැකි මගුල් පෝරෝ චිත්‍රපටයේ. මගුල් පෝරෝ චිත්‍රපටයේ ජෝතිපාල ඔස්වල් ජයසිංහ සමග සන්ධ්‍යා කුමාරි රංගනයේ යෙදුණා. ඔස්වල් ජයසිංහත් ඉන්පසු දාමත්ම ජනප්‍රිය නළුවෙක් වුණා. මෙන්න මෙවැනි ආකාරයකට සිංහල සිනමාවට දායක වූ නළුවන් ගායකයන් ඊටම සහයෝගයෙන් වැඩ කළා. මෙයයි නිහතමානීකම කියන්නේ. ඒ වගේම මම තව දෙයක් කිය යුතුයි. මෙතන පැමිණ සිටිනවා අපේ සිනමා අධ්‍යක්ෂක තිස්ස ලියනසූරිය මැතිතුමා. එතුමා කළා නාරිලතා චිත්‍රපටය. නාරිලතා චිත්‍රපටයේ ඇයව තෝරාගත්තා. ඒ චිත්‍රපටයේ ඇය එනකොට ඊටම අර කියන්නේ පීක් එකේ හිටපු කාලේ. ඇය කියා සිටියේ මිස්ටර් ලියනසූරිය මම සමහරට අති දාවන රංගනයක් වෙන්න පුළුවන්. නැත්තම් මං කොහොමද මම කරන්නේ? ඔයාට ඕනේ විදිය මට කියන්න. මං ඒ විදියට හැසිරෙන වැඩි ඕ ඇක්ටිං යනවා නම් ඒකත් කියන්න. අන්න නීලියගේ තියෙන නිහතමානීකම. ඇය පස්සේ එතුමා කියා සිටියේ මා දැක්ක මේ වීඩියෝ ක්ලිප් එක පවා එතුමා කියන්නේ නෑ සන්ධ්‍යා ඔබ මා හිතුවතර හොඳට රංගනයේ යෙදෙනවා. මෙන්න මෙවැනි දෙයක්. ඒ වගේම තව දෙයක් මා කිව යුතුයි.
සිංහල සිනමාවේ දා ගාමිණී ෆොන්සේකා මැතිතුමා සමග දීවරෝ චිත්‍රපටයේ ඇය රංගනයේ යෙදෙන අවස්ථාවේදී නිලට නිලේ නිල් දීයයි අම්බරදසන්ති සින්දුවක් දෙට කලින් ඇය ගාමිණී ෆොන්සේකා සමග මීගොමේ වෙරළේ නැත්නම් වෙරළේ සිට මහා මූද මැද්දට ගොස් ඒ චිත්‍රපටයේ කියනවා ෆ්‍රැන්සිස් අයියේ ළඟට එන්න එපා. ඒ බෝට්ටුවේ ඉඳලා මම මුහුදට පනිනවාමයි කියලා. එන්න එපා. මොකද ඇය වෛරක්කාර චරිතයක් එතන රංගපාන්නේ ෆ්‍රැන්සිස් අයතක. එතකොට නමුත් ඇය රොසලින් එපා පනින්න කියදී ඇය මහා මූද මැද්දට බය නැතුව පනිනවා. බය නැතුව පනිනවා. ඇය දෙසරයක් ගිලිලා තිනවා. ඇය දෙසරයක් ගිලිලා තියෙන ජීවිතයේ අවදානම් ගන්නේ නැතුව ඇය දෙසරයක්. නමුත් ගාමිණී ෆොන්සේකා මැතිතුමා ඔහු ඇයව කෙසේ හෝ බේරගත්තා. එය දීවර චිත්‍රපටයේ ඉතාමත්ම තාත්වික විදියට පෙන්눔 කරනවා. ඒ ආකාරයෙන් මෙයා කළා. තවත් දෙයක් සුදුදුව චිත්‍රපටයේ ඔබ බලලත් ඇති සමහරක් විට ෆ්ලොරිඩා ජයලත් සමග බේබි ශිරෝමි ෆර්නැන්ඩෝ ඇදගෙන යනවා කාර් එකේ. ඇත්තටම ඇයට රියදාමනය කරන්න හැකියාවක් නැහැ. නමුත් අර හයිලෙවල් පාරේ ඒ කාලේ ලොකුවට පාලල් තිබුණේ හයිලෙවල් පාරේ මහරගම හෝමාගම කොට්ටාව ඔක්කොම ගොඩගම ඔක්කොම පහු කරගෙන ඇය ධාවන කරන ඇත්තටම ධාවන කළා. එහි කැමරා අධ්‍යක්ෂ ලෙනින් මොරාස්ට පවා ඉතාමත්ම අමාරු වුණා කිව්වා ඒ රංගනයේ රූපගත කිරීම. මෙවැනිව තවත් බයිසිකල් හොරා චිත්‍රපටයේ KW පෙරේරා මහත්මයාගේ ට්‍රැක්ටර් දර්ශනයක් තියෙනවා ගෝපිපලේ එළවන. ඇයට ට්‍රැක්ටර් එලවන්න හැකියාවක් තිබුණේ නැහැ. නමුත් විනාඩියයි දෙකයි ඉගෙන ගත්තා පටස් ගාලා එවෙලෙම හරි ඔබතුමා කියන්නේ මම කරන්නම් කියලා. මේ වගේ දේවල් ඇය ඉතාමත්ම තමන් සිනමාව වෙනුවෙන් ඇය කළා සිටියා. ඒ වගේ මම මෙහි පැමිණ සිටින සුජාතා අත්තනායක මහත්මිය ගැන සඳහන් කළ යුතුයිමයි. සුජාතා අත්තනායක මහත්මිය මම ඔබතුමීට ගෞරවයෙන් ආදරේ. ඒ වගේම ඇන්ජලින් සුජාතා ලතා යන ත්‍රිත්වයට මම කවදත් ආදරේ ජෝතිපාල නැමැති ගායකයා සමග. මම පුංචි කාලේ බලපු චිත්‍රපට තමයි 750. ඉන්පසු අපි පාසල් අවදියේදී අපි නැවතත් ඒ චිත්‍රපටය බැලුවා. අදටත් තියෙන ජෝතිපාලයන් සමග සුජාතා අත්තනායක මහත්මිය ගායනා කරපු චන්ද්‍රා මෙරෑපාය ආවා. කොතරම් ලස්සනද එම රූගත කිරීම ලංකා චිත්‍රාගාරයේ දවස් 2ක් රාත්‍රීවල් 2ක් ගිය බව ගාමිණී ෆොන්සේකා මැතිතුමා කියා සිටියා. ඔබගේ මියුරු කටහඬට සන්ධ්‍යා කුමාර රංගනයේ විදුණු අවස්ථාව ජීවිතේවත් අමතක වෙන්නේ නැහැ. මෙවන් අනිවාර්ය දේවල් නිහතමානීකම කොපමණද කියලා අන්තික මං ගැන මම පෞද්ගලිකව සඳහන් කළ යුතුමයි. විශේෂයෙන්ම මම නම් සාමාන්‍ය පන්තියේ පවුලකින් කෙනෙක්. මම ඒ දේත් ඔබට කිව යුතුයි 92 අප්‍රේල් 23 වෙනි දින මට අහම්බෙන් හම්බ වුණේ. විශේෂයෙන් මම ඇගේ නිවස විකිණීම සඳහා කෙනෙක් අතේ පණිවිඩයක් වෙලා තිබ්බා. මම තොර දීපල වෙළඳ සමාගමක කනකාධිකාරිවරයෙක් වශයෙන් සහ මූල්‍ය කළමනාකරු වශයෙන් සේවය කළා. මටයි පැමිණියේ මට තාමත් මතකයි ටෙලිෆෝන් දුරකථන අංකය 505 549. මේකට පොඩ්ඩක් කතා කරලා බලන්න ඔයාට හොඳ කොමිසයක් ගන්න පුළුවන් ගේ විකුණුවොත් කියලා. මමත් බැලුවා මටත් ඉතින් ඒ කාලේ හැටියට ලොකු කොමිසයක් ගන්න පුළුවන් මටත් හොඳ දෙයක් කියලා. මම කතා කළාම ඇය දුරකථනයට පැමිණියේ නැහැ. ඇය දුරකථනයට පැමිණියේ නැහැ. දවස් 3ක් මම සුද්දා කියන වගේ try කරන්න කියලා වගේ මම try කළා. නමුත් මට දවස් 3ක් නෑ. නමුත් 4 වෙනි දවසේ මම ඇයට කතා කළාම ඇය පැමිණියා දුරකථනයට. පැමිණිලා ඔව් කියන්නේ ශමල් මොකද්ද මම ඔබ දන්නවා කියලා කිව්වා. මම ඔය දවස් කීපයක් කතා කළා නේද කියලා. මම කිව්වා ඔබේ නිවස අපේ දීපල වෙළඳ සමාගමෙන් අරගෙන විකුණලා ඔබට අවශ්‍ය මුදල අපි දෙන්නම්. අපිට හැබැයි කොමිස් එකක් දෙන්න ඕනේ කියලා. හරි ඔයාලට කරන්න පුළුවන් දෙයක් තියෙනවා කරන්න කියලා. නමුත් පසුව මෙහිම මාසයක් විතර සාකච්ඡා කරගෙන ගොස් මට 92 අප්‍රේල් 23 වෙනි දින ඇය මට හමු වුණා. මම ඇගේ නිවසට ගියාම ඇය එළියට පැමිණියේ නැහැ. ඇය එළියට පැමිණෙන්නේ නැතුව ඇගේ මිතුරිය වන අක්කනගෝ චිත්‍රපටයේ නිෂ්පාදිකා චන්ද්‍රානි විමලසේන මහත්මිය හිටියේ. ඒ වගේම ඇය කිව්වා සිටියා කොහොමද ශමල් කොහොමද විකුණන්නේ ඉඩම බලන්න යනවාද එහෙම කියලා මම කිව්වා නෑ කවුද මොකද සන්ධ්‍යා තාම එන්නේ නැති අපි වගේ අයව ගණන් ගන්නෙත් නැතුව ඇතිනේ. නෑ සන්ධ්‍යා විනාඩි 15කට පස්සෙ පැමිණිලා මට කිව්වා ශමල් කොහොමද කියලා. ඔයා නේද මේ අපේ ඉඩම විකුණන්න මම කිව්වා පුළුවන් විකුණන්න කියලා. ඒ කාලේ හැටියට අපි ඇත්තටම මේගේ විකුණන්න අපි කොහොම හරි ඔයාගේ මුදල කොහොමද ඔයාගේ කොමිස් එක කොහොමද කතා කරේ. පවසෝ නමුත් අපි ඒ දේ කතා කරන්නේ පැත්තක දාලා ඇහැව්වා ඔබ කොයි වගේ දැන් ඇත්තටම ඒ කාලෙත් මම පොඩ්ඩක් මගේ විවාහ කාලින් තිබ්බ විවාහ ජීවිතේ මම ඇත්තටම අයින් වෙලා හිටියේ. නමුත් ඉතින් ඒ නිසා මම කිව්වා කොහොමද මගේ හස්බන්ඩ් නැති වෙලා ඉන්නේ ඔයා කැමති නම් මොකද කියන්නේ. මම කිව්වා හැබැයි ඕන දෙයක් හැබැයි බොණ්ඩ නම් එපා මොකද මම අදටත් බොන්නේ නැති මිනිස්සු සිගරට්වත් අමත්පැන්වත් බොන්නේ නැති කෙනෙක් මම මාංශ වලින් ඈත් වෙලා ඉන්න කෙනෙක් කරුණාකර ඕක නම් කරන්න එපා කියන එක මම ඈට තාමද බය ආයෝජනය කර සිටියා මොකද මම අදටත් දැන් මට අවුරුදු 58ක් වෙනවා මම ජීවිතේවත් කටේ තියලා නැහැ ඕවා මම ඈත් වෙලා ඉන්න සිටින පුද්ගලෙක් නමුත් එකම අවාසනාවන්තකම ඇගේ ඒකයි නිහතමානීකම අතින් අති ශ්‍රේෂ්ඨයි පසුව අපි දෙදෙනා 92 ඔක්තෝබර් 30 වෙනිදා බොරැල්ල YMB විශේෂ බලපත්‍රයෙන් මත විවාහ වුණා. නමුත් ඇගේ අවාසනාව කියන්නේ තාමත්ම නිහතමානී හොඳම නිලියක්
නමුත් ඇග අර දේට අයට පොඩ්ඩක් මට නවත්ත ගන්න බැරි වුණා. මම අදටත් මම කියන්නේ කරුණා කරලා මේ මත්පැන් දුම්බීම වගේ දේවල් වලින් තියෙනවා නම් ඒවෙන් ඈත් වෙනවා නම් ගොඩාක්ම අපේ ජීවිතය අපිට කාලයක් රකින්න පුළුවන්. මෙවැනි නිලියක් 49ක් කියන්නේ මැරෙන්න සිටිය යුතු වයසක් නෙමෙයි. 49ක්. නමුත් ඈත් සමග මං කොහොම හරි අපේ ජීවිතය අවසානය වෙනකන් ගෙනිච්චා. හැබැයි ඇයගෙන් දුන් ආදර්ශ දෙකක් මං දැන් දෙකක් කියනවා. නිහතමානිකම. මං ඒ දවස්වල පොඩ්ඩක් හරි නිකන් බොරුවට නිකන් මට අවුරුදු 30යි ඇයට අවුරුදු 47යි මට හම්බෙනකොට. ඇය නිතරම බොරු නිකන් බොරුවට ෂෝ ඔෆ් දාන්න එපා කියලා. ඒ කියන්නේ බොරු නිකන් ලොකුකම් පෙන්නන්න එපා. මට ඇති දෙයක්වත් නැහැ. නමුත් ඔයා නිකන් බොරුවට නිහතමානී වෙන්න ශමල්. නිහතමානී වෙන්න. හැමතිස්සෙම නිහතමානී වෙන්න. ඒක තමයි මට දුන්න ආදර්ශය. නිලියොත් කිව්වම නිහතමානී වෙලා තමයි ප්‍රධානම දේ කියලා කිව්වා. අන්න ඒ දේ මං ඇගෙන් ඉගෙන ගත්තා. ඉන්පසු ඔයාට කවදා හරි ඔයාට සල්ලි තිබුණොත් ඔයාට නැති බැරි කෙනෙකුට පුළුවන් නම් දන් දෙන්න. ඒක තමයි ඊළඟ දේ. ඔයා මැරෙනකොට ගෙනියන්නේ අපි කිසි දෙයක් මේවා ගෙනියන්නේ නැහැ කියලා කිව්වා. මෙන්න මෙවැනි ආකාරයට මටත් ඕදන් දුන්නා. මට වඩා වැඩිමල් වුණත් මට වඩා ඕදන් දුන්නා. මං සන්ධ්‍යා ඔබ දුන්නේ ඒ ඕදන් මං අදත් පිළිපදිනවා. ඇත්තටම මට දිමෙන්ඩවත් ඇති දෙයක්වත් නැහැ. අපි ඔක්කොම සියල්ලම කවදා හරි මේ පොළොවට පස් වෙනවා. ඒ නිසා විශේෂයෙන්ම මා මෙහි පැමිණි සිටින ඔබ සැමටම මා ඉතාමත් ගෞරවයෙන් ඉතාමත් ආදරයෙන් කියා සිටිනවා. ඔබ පැමිණියේ සන්ධ්‍යා කුමාරි වෙනුවෙන් නම් ඇය දැන් ඉපදිලත් දන්නේ නැහැ. දැන් අවසර 25ක්. නමුත් ඇය වෙනුවෙන් ඔබ ඒ පැමිණීම ඉතාමත්ම මා අගයකට සලකනවා. සන්ධ්‍යා කුමාරීට කරපු ලොකුම ගෞරවය එයයි. ඒ නිසා සන්ධ්‍යා කුමාරීට කරපු ගෞරවයට මා කරන ගමන් විශේෂයෙන්ම නැවත වතාවක් සුනිල් ලීනස් දිසානායක මහතාට ඔබගේ කර්තෘභාවය ඇතුව පළ කරපු මේ ග්‍රන්ථයට ඔබටත් ස්තුතිවන්ත වෙනමින් රොෂාන් වෙදගමගේ මගේ දයාබර මල්ලියේ ඔබතුමාටත් මම ගෞරවයෙන් කරමි. ඉමින් ඉදිරියටත් මට හැකිනම් ඉමින් ඉදිරියට ඇය වෙනුවෙන් චිත්‍රපට උළෙලක් ඒ වගේම ඇය වෙනුවෙන් කරන්න පුළුවන් දේවල් තියෙනවා නම් මම ඔබට සියලුම සහයෝගය දෙන්න බව පවසමින් ඔබ සැමටම වාසනාවන්ත දවසක් වේවායි ප්‍රාර්ථනා කරමින් මගේ කතාව අවසන් කරනවා. ස්තුතියි ඔබ සැමට. බෙහෙවින්ම ඔබට ස්තුතිවන්ත වෙනවා. ඔබේ කතාව මුල සිට අග දක්වා අප සියලු දෙනාම සවන් දුන්නා. ඇතැම් අවස්ථාවල සංවේදී වුණා අපි හැමෝම. ඇතැම් අවස්ථාවල ඔබ ප්‍රකාශ කළ ඒ සියලු දේවල් වලින් අප ලබාගත් පූර්වාදර්ශ බොහොමයි සන්ධ්‍යා කුමාරී මහත්මියගේ ජීවිතය ඇසුරේ. ඔබ බොහොම නිහතමානීව මෙලෙස අදහස් පළ කරන්නට මේ අවස්ථාවේ පැමිණීම ගැන අපි ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අවසානයේ කියන්න තියෙන්නේ මේ කිසිම දෙයක් අපි යනකොට අරගෙන යන්නේ නැහැ. ගෙනියන්නේ අප කළ හොඳ නරක, පව් සහ පින්. මට කිව යුතුම දෙයක් අමතක වෙලා ගියා. ඒ නිසා මං හිතනවා ඒක ප්‍රකාශ කරන්න වෙලාව මෙයයි කියලා. මොකද බොහෝ අවස්ථාවල අප සංවේදී වෙද්දී අපිට කියා ගන්නට අවශ්‍ය දේවල් අපේ මුවින් ගිලිහි යනවා නොදැනීම. ඒ කියන්නේ හිතට හිර වෙනවා, මුවට එන්නේ නැහැ. අපේ ප්‍රධාන දේශනයේ පැවැත් වූ අජිත් ගලක්පත්තේ සහෘදයාණන් මේ දවස්වල ඊටාම වටිනා කාර්යයකට උර දෙනවා. එතුමාගේ ප්‍රධාන දේශනය ආරම්භයේදී මා ඔබට ප්‍රකාශ කළා ඒ පිළිබඳව මම දේශනෙන් පසුව දැනුම් දෙනවා කියලා. මෙන්න මේ අවස්ථාව. සිනමා විචාරය පිළිබඳව නවතම රීති පිළිබඳ අජිත් ගලක්පත්තේ අපේ මාධ්‍යවේදියාණන් මේ දිනවල සුවිශේෂී පරිශ්‍රණයක යෙදෙනවා. එය දොරට වඩන දිනය ළඟ බව කියන්නට ඕන. සැප්තැම්බර් 16 වැනිදා මේ තරංගනී සිනමා ශාලාවේදීම පස්වරුවේ ඒ පරිශ්‍රණ කෘතිය දොරට වඩනවා. ඉතින් අජිත් ගලක්පත්තේ අපේ ආදරණීය සහෘදයාගේ මේ පරිශ්‍රණ කෘතිය පිළිබඳව අධ්‍යයනය කරන්නට ඔබට ආරාධනා කරනවා. ඒ අවස්ථාවට සහභාගී වන්න කියලා ඊටාම ලින්ගතු සිටින්. ඒත් එක්කම ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිතුමිය සහ සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂතුමිය අනුෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මිය ප්‍රමුඛ චිත්‍රපට සංස්ථාවේ කාර්ය මණ්ඩලය, ඒ වගේම තරංගනී සිනමා ශාලාවේ කාර්ය මණ්ඩලය මේ සියලු දෙනාටම අපි විශේෂ ස්තුතිය පුද කරනවා මේ මොහොතේ.
හොඳයි. සිනමාවේ නොමියන දැස සන්ධ්‍යා කුමාරී මහත්මිය පිළිබඳ බොහෝ දේ සිතමින් මේ ශාලාවෙන් එළියට යන්නට පිටතට යන්නට කාලය කෙමෙන් කෙමෙන් ලං වෙද්දී මෙවන් උතුම් සත්කාර්යයක් දියත් කළ නිර්භයව මේ දේට අතගැසූ ලෝභකමක් නැතුව අතගැසූ කිසිදු සේවාදායකයෙකුගේ පිළිසරණක් නොමැතිව ඒ තරුණ පුත්‍ර රත්නයට මා ඉතාමත්ම ආදරයෙන් සෙනෙහසින් ආරාධනා කරනවා සිලෝන් සිනමා එන්ටර්ටේන්මන්ට් කළමනාකාර අධ්‍යක්ෂ රොෂාන් වෙදගමගේ සහෘදයාණෙනි මෙතෙක් වෙලා හිතේ හිර කරගෙන තිබුණු සියලු දේ ප්‍රකාශ කරමින් ස්තුති කතාව පවත්වන්නට ඔබට අවස්ථාව. බොහොම ස්තුතියි. ප්‍රථමයෙන් මම පැමිණ සිටින සියලුම සම්භාවනීය අමුත්තන්ගෙන් අවසර පතනවා. අද මට සතුටු දිනයක්. මෙතන ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ තිස්සලීන සූරිය මහත්මයා, ප්‍රවීණ සංගීතවේදිනී විශාරද සුජාතා අත්තනායක මහත්මිය, ඒ වගේම ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක ලුවී වෙන්ඩර්ස්ටාටන් සහ ආචාර්ය ගාමිණී ෆොන්සේකා පදනමේ සභාපති දමිත් ෆොන්සේකා මැතිතුමන් වැනි ප්‍රවීණයන් අප අතරට මේ එක්වීම සහ ප්‍රවීණ නළු නිලියන් සිනමා ශාස්ත්‍රයට සම්බන්ධ කාර්මික ශිල්පීන් සහ සන්ධ්‍යා කුමාරි නම් 60 දශකයේ සිනමාවට පෑයූ සිනමා පුන්සඳට ආදරය කරන සිනමා උන්මාදයක් ඇති කළ අය වෙනුවෙන් පැමිණි සියලුම රසික රසිකාවියන්ට මම ස්තුතිවන්ත වෙනවා. අද දිනේ අපගේ විවෘත ආරාධනය සහ අපි පෞද්ගලිකව කරපු ආරාධනය පිළිගෙන මෙතනට පැමිණීම ගැන මේ සිනමාවේ නොමින දැස සන්ධ්‍යා කුමාරි නම් වූ ග්‍රන්ථය ඇත්ත වශයෙන්ම ගවේෂණාත්මක කෘතියක්. ඒකට හේතුව මුලින්ම සුනිල් ලීනස් මහත්මයාට මම ස්තුතිවන්ත වෙනවා. ඔහු මූලික අඩිතාලම දාලා ඒ රචනා කරා. ඊට පස්ව මම කිව්වා සිනමා කෘතියක් නම් මට ඒක සිනමා ලංකාරය විචිත්‍රවත් වෙන්න ඕනේ. මට රූප මාධ්‍යයක් අවශ්‍යයි කියලා. ඊට පස්සේ මට සිදු වුණා පෞද්ගලිකව ඡායාරූප ගවේෂණයක් සහ විශේෂ තොරතුරු ගවේෂණයක් කරන්න. එහිදී මට විවිධ සම්පත්දායකින් පසුපස යන්න සිදු වෙනවා. රාජ්‍ය ආයතන සහ පෞද්ගලික සංරක්ෂකයන්. ඒ අතරින් ශමල්ලතපත්තු මහත්මයාව මට Facebook හරහා නව තාක්ෂණය ඔස්සේ ඔහු සම්බන්ධ කරගන්න ලැබීම ඉතාමත් මහඟු කාර්යයක්. මොකද ඔහු විසින් සංරක්ෂණය කරලා තිබ්බා අපේ සිනමා පුන්සඳ සන්ධ්‍යා කුමාරි රංගවේදිනියගේ කුඩා කළ ඡායාරූප, ඒකම ඇයගේ විදේශ ගමන් බලපත්‍ර, ඒ වගේම ජාතික හැඳුනුම්පත ඇතුළු මම නොදැකපු ඡායාරූප සමූහයක් ඔහු අදට සංරක්ෂණය කරලා තිනවා. අවසනාවට මට කියන්න වෙනවා මම එතුමියගේ දියණියන් දෙදෙනාව සම්බන්ධ කරගන්න උත්සාහ කරා Facebook හරහා. මට දුරකථන අංකයක් තිබ්බේ නැහැ. නමුත් ඔවුන් ඉදිරිපත් වුණේ නැහැ. නමුත් අවසාන අවස්ථාවේ සුනිල් ලීනස් මහත්මයා දිල්හානි තනූජා වන අයගේ වැඩිමහල් දිනේට ආරාධනාවක් කරා. නමුත් එතුමියට එන්න බැරි වෙන්න ඇති. ඒකට මම සමාව අයදින ඔබ සමගින්. ඉතින් මම මේ පොත දැන් මම කිව්වා මේක ගවේෂණාත්මක කෘතියක්. විවිධ පුද්ගලයන් විශේෂ තොරතුරු සහ ඡායාරූප සැපව කියලා. ඔවුන්ගේ නම් සහ ඒ විස්තර මට කියන්න මේක අවස්ථාවක් කරගන්න නැහැ. මොකද කාල වේලාව ගෙවි ඇති බැවින්. නමුත් ග්‍රන්ථයේ අවසාන පිටුවේ ග්‍රන්ථ ප්‍රකාශකගේ විශේෂ ස්තුතිය යටතේ මම ඒ ස්තුතිය පළ කරලා තිනවා. ඒ වගේම මම කෙටි පිළිසඳරකින් විනාඩි 2-3කින් කතා කරලා තමයි මේ අපේ ප්‍රවීණ මාධ්‍යවේදිනී චිත්‍රා කුමාරි කළුබෝවිල මැතිණියට එතුමිය හිටපු අධ්‍යක්ෂිකාවක් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ. ඇය ඉතාමත් කැමැත්තෙන් මේක බාරගත්තා. මම තව දෙයක් කියන්නම්. අද මේ විවිධ අනුග්‍රහකයන් ගාවට මම ලිපි යොමු කරා, කතා කරා. නමුත් මේ අවසනාවකට හම්බුන්නේ නැහැ. නමුත් මම වැඩේ අත්හැරියේ නැහැ. මගේ පෞද්ගලික වියදමින් මම කොහොම හරි මේක කරන්න ඕන කියන අදිස්ථානය තමයි හිටියේ. ඒක මට කරගන්න පුළුවන් වුණා. ඒ ඔබතුමන්ලා සියලු දෙනාගේ ආශිර්වාදය සහ ආදරය මැද ඒ කටයුත්තේ තියෙන වැදගත්කම හින්දා. ඒක මම පොඩි කෙටියෙන් සඳහන් කරන්න ඕනේ. පරිගණක අක්ෂර සහ සෝදුපත් මට කර දුන්නේ ග්‍රන්ථයේ චන්ද්‍රිකා හපුගොඩ මහත්මියත්. ඒ වගේම මෙහි නිර්මාණ අධ්‍යක්ෂණය පිටුසකුන්සුම් කිරීම කරේ මා මිත්‍ර සුජීව හපුගොඩ කියන මගේ මිත්‍රයා මේ රැකියා ආයතනයේ. ඒ වගේම අද ජාතික චිත්‍රපට සංස්ථාවේ අනුෂා ගෝකුල ෆර්නෑන්ඩෝ කියන සභාපතිතුමිය මතක් කරන්න ඕනේ. එතුමිය මට මේ ශාලාව ලබා දෙන්න අනුග්‍රහයකක් වට්ටමක් ලබා දුන්නා. ඒක අගේ කොට සලකනවා. ඒ වගේම වැඩ බලන අධ්‍යක්ෂ කුමාර ජයකාන්ත මහත්මයාත් චිත්‍රපට සංස්ථාවේ සාමාන්‍ය අධිකාරී සුධිර නිලංග සහ තරංගනී සිනමා ශාලාවේ අධීක්ෂක විශේෂයෙන් එතුමන් ගැන කතා කරන්න ඕනේ. චිත්‍රපට සංස්ථාවේ ඉන්න නිලධාරීන්ගෙන් සිනමා කර්මාන්තයට ඉතාමත් ආදරයෙන් රැකියාවක් කරනට වඩා ඔබට ගොසින් තමන්ගේ වගකීමක්
හැටියට කරන පුද්ගලයෙක් තමයි දීප්ත බණ්ඩාර මහත්මයා. එතුමා අද නැහැ. එතුමාට යන්න සිද්ධ වුණා චිත්‍රපට රසවින්දන වැඩසටහනකට කොළඹින් පිටතට අධ්‍යක්ෂවරු සහ නළුනිලි කණ්ඩායමක් සමගින්. ඉතින් ඔහු මට කිව්වා මේ සුබපතලා වැඩේ කරන්න කියලා. ඒකම මම ආදරෙන් මතක් කරනවා අද අපේ විශේෂ ආරාධනය පරිදි විශේෂ දේශනය පවත්වපු අජිත් ගලපද්දි මගේ මිත්‍රයා ප්‍රචාරණ කලාවේ දැවැන්තයෙක් ඔබතුමන්ලා දන්නේ නැතුව ඇති. ඔහු නිර්මාණ අධ්‍යක්ෂවරයෙක්. තිරපිටපත් රචකයෙක්. ඉතින් එතුමත් නිහතමානීව ඒ කටයුත්ත කරන්න පටන් ගත්තා. මට අවසරය දුන්නා එනවා කියලා. ඒ අතර මම අද කියන්න ඕනේ අද මේ වැඩසටහන සජීවීව මේ කැමරා වලින් රූපරාමු ලබාගෙන ඒකම නව තාක්ෂණය ඔස්සේ අපි කියන්නේ බ්‍රෝඩ්කාස්ට් ටෙලිකාස්ට් කරනවා නෙවෙයි ඒවා ස්ට්‍රීමින් කරනවා. මේ මගේ Facebook ෆෑන් පේජ් එකක් තියෙනවා සිලෝන් සිනමා කියලා. ඒකේ තියෙන්නේ සියලුම අන්තර්ගතයන් සිනමා රසවින්දනය ගැන. ඒ කියන්නේ චිත්‍රපටයක් එනවා නම් ඒක දානවා, පරණ සිනමා තොරතුරු ඡායාරූපයකට එක් කරනවා. එතකොට අපි සම්බන්ධතාවයක් නව પરම්පරාවත් එක්ක ඇති කරගන්නවා අපේ සිනමා ඉතිහාසය. අපි මුල් ඒ කියන්නේ විශාල ගහක් මුලක් මුදුන් මුලක් නැතුව පවතින්නේ නැහැනේ. ඒ වගේම සිනමා කර්මාන්තය ඉන්නවා නම් අපි ඉතිහාසය දැනගන්න ඕනේ. ඉතිහාසය ගවේෂණය කරලා ඒකට ආදරය කරන්න ඕනේ. අපි ඒකට වේදිකාවක් කරගෙන තියෙනවා මේ සිලෝන් සිනමා කියන Facebook ෆෑන් පේජ් එක. ඒ අතර මම ස්තුති කරන්න ඕනේ ගොඩ්ෆි ධර්මසේන මහත්මයා අද මට නොමිලේ මගේ මිතුරෙක් මේ ස්ට්‍රීමින් කරන්න මේ එතුමාගේ නිෂ්පාදන ආයතනයේ උපකරණ ලබා දීලා තිනවා. ඒ වගේම නදීප් සහ අතුළු කණ්ඩායම තමයි කැමරාකරණයෙන් දායක වෙන්නේ. ඔවුන්ට සුබපතනවා ඔවුන්ගේ නිෂ්පාදන ආයතනයත් ඉදිරියට සාර්ථක වෙන්න කියලා. මට සමා වෙන්න මේ අවස්ථාවේ නමක් සඳහන් කරන්න නොහැකුණා නම් විශේෂ ගුණසිරියවත් මතක් කරන්න ඕනේ. ප්‍රවීණ චිත්‍රපට විචාරක සහ මාධ්‍යවේදී ගුණසිරි සිල්වා එතුමුණුත් ඒකම කඩුවෙල සිනමා ශාලා හිමිකරු පරිපාලක අපේ රංජිත් කරුණාතිලක මහත්මයා මට පරණ පෝස්ටර් විශාල ප්‍රමාණයක් ලබා දුන්න සංරක්ෂණය සඳහා. අවසාන වශයෙන් ඔබට සුබදායි ආරංචියක් කියන්න ඕනේ. චිත්‍රපට දෙකකට අදාළ සන්ධ්‍යා කුමාරී රංගවේදිනිය රංගපෑපු 750 කියන චිත්‍රපටයයි ඔක්කොම හරි කියන චිත්‍රපටයේයි ගීතමය ජවනිකා සහ දර්ශන රූපරාමු ඇතුළත් යම්කිසි රීල්ස් ඒ කියන්නේ සෙලියුලොයිඩ් පට ඒ කියන්නේ මුල් කෘති ඒවා ඒ කියන්නේ ඩිජිටලි ඒවා රීස්ටෝර් කරලා ප්‍රතිස්ථාපනය කරපුවා නෙවෙයි එදා ඒ සිනමා ශාලාවල තිරගත කළ ඒ සිනමා රීල්ස් කීපයක් ප්‍රතිසංස්කරණය කළා. ඒ කියන්නේ ප්‍රක්ෂේපණයට සුදුසු පරිදි ඒ කියන්නේ අපි ඇනලොග් ප්‍රොජෙක්ෂන් එකට සුදුසු පරිදි ඒවා ඉතාමත් පරිශ්‍රමයක් දරලා පිරිසුදු කරලා ඒවා එඩිට් කරලා කපලා හදපු අපේ චිත්‍රපට සංස්ථාවේ ඉන්නවා ගබඩාවේ සේවක මහත්තුරු පිරිසක්. ඒ අතර සමන් කුමාර මහත්මයා එකම ජයන්ත සංජීව චමින්ද කැලුම් වීරසිංහ සහ රුවන් පුෂ්පකුමාර ගයන් යන මහත්වරුන්ට විශේෂ ස්තුතිය පුද කරනවා. අපේ සිනමා උරුමය රැකගන්න ඔවුන් දක්වන දායකත්වයේ රාජකාරී මට්ටමින් ඔබට කිසින්. ඒ වගේම මේ අපි යමක් මතක් කරනවා 750 චිත්‍රපටයේ නිෂ්පාදක MS ආනන්දන් මහත්මයා තමයි. ඒක මෙහි නිෂ්පාදනය කළේ SN සිවසුබ්‍රමණියම්. ඔක්කොම හරි චිත්‍රපටයේ අධ්‍යක්ෂවරුන් දෙදෙනෙක් හිටියා සම අධ්‍යක්ෂණයක්. එයින් එස් රාමනාදන් මහත්මයාත් විජේපාල හෙට්ටි ආරච්චි මහත්මයාත් තමයි ඒ අධ්‍යක්ෂණය කළේ. ඒ චිත්‍රපටය නිෂ්පාදනය කරේ විශ්වා ෆිල්ම්ස් වෙනුවෙන් විජේපාල හෙට්ටි ආරච්චි මහත්මයා. අපි ඔවුන්වත් ඉතාමත් ආදරෙන් මතක් කරනවා මෙවැනි සුන්දර නිර්මාණ අපේ සිනමා වංශ කතාවට එක්කිරීම පිළිබඳව. අවසාන වශයෙන් මම කියනවා පොඩ්ඩක් තව වෙලාව දෙන්න මේක බලන්න. මේ අවසානයේ අපි ඒ කරන ප්‍රක්ෂේපණේ මම අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා ආරාධනාව පිළිගෙන ඔබගේ කාලය සන්ධ්‍යා කුමාරී නම් අග්‍රගණ්‍ය රංගන වේදිනිය සිනමාවේ පුන්සඳ 60 දශකයේ සිනමා උන්මාදයක් ප්‍රේක්ෂකාගාර පුරෝපු නිලියක් ඇයව ඇගීමට අවුරුදු 25ක් ඇය අපතරින් වියෝ වෙලා අද වැනි දිනක ඇයවගේ ගුණානුස්මරණයක් කරන්න ඇය වෙනුවෙන් ග්‍රන්ථයක් සිනමා සාහිත්‍යයට එක් කරන්නට ලැබීමට සුනිල් ලීනස් මම ඇතුළු කණ්ඩායම එක්ක එකතු ඔබ සමට ස්තුතියි. පොඩ්ඩක් ඉන්න රොෂාන් මේ ආදරණීය පුත්‍රවන කරපු මේ උදාර සේවය වචනෙන් කියලා නිම කරන්නට බෑ. මොනතරම් වටිනවද කියන කාරණයක් කියන්නට බෑ. තක්සේරු කරන්නට බෑ. ඔබ පුතා හොඳ පූර්වාදර්ශයක්. අපේ ආශිර්වාදය රොෂාන් වෙදගමගේ මේ තරුණ පුතාට හිමි වෙනවා. ඔහුට තව තවත් මෙවන් මං කියන්නේ සන්ධ්‍යා කුමාරී රංගන වේදිනිය ගැන පමණක් නෙවෙයි කවුරුත් කතා නොකරන එවන් අග්‍රගණ්‍ය කලාකරුවන් කලාකාරිනියන් පිළිබඳව මත උපදින පරපුරට මේවා
රැක දෙන්නට උරුම කර දෙන්නට ඔබ වැනි තරුණ දරුවන් අපිට හරිම පූර්වාදර්ශයක්. ඔබට තෙරුවන් සරණයි. ඒ සඳහා අවශ්‍ය ශක්තිය ධෛර්යය ඔබට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් රොෂාන් කරපු ආරාධනය අපි නරඹමු. ඉන්පසුව අපි තේපැන් සංග්‍රහය සමග එක්වෙමු. සිනමාවේ නොමියන දැස කවදාවත් අමතක නොවන ඒ රුව සුරූපී රුව සන්ධ්‍යා කුමාරී මහත්මිය මේ වන විට යම් භවයක ඉන්නවා වෙන්නට පුළුවන් එතුමියගේ භවගාමී ජීවිතය. මා ප්‍රාර්ථනා කරනවා ඔබත් ප්‍රාර්ථනා කරන්න මේ භවයේදී ඇය ඊටාම අඩු ආයු කාලයක් ගත කරමින් ජීවිතයෙන් සමුගත්තේ. කිසිම භවයක එවන් අඩු ආයුෂයකින් සමු නොගෙන ආයු වර්ණ සැප බල ප්‍රඥා නොඅඩුවම ලැබේ. ඒ උපත ලැබූ භවය ඊ타මත්ම වාසනාවන්ත සුගතිගාමී භවයක්ම වේවායි ප්‍රාර්ථනා කරමු. අවසානයේ ඔබතුමියට නිවන් සුව අපි ප්‍රාර්ථනා කරනවා. ඔබ සැමටම සැනසුම සතුට සපිරි දිවියකට ආශිර්වාද ප්‍රාර්ථනා. ඒත් එක්කම මම මතක් කරනවා ආරම්භයේදී හිටපු නැති අපේ ආදරණීය කලාකරුවන් කලාකරුණියන් දැක්කේ නැහැ මම. ඉතින් නම් වශයෙන් ප්‍රකාශ කරන්නට බැරි වුණාට සමාවන්නට ඕන. ඒ සෑම සියලු දෙනාටම අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා.
කරන්න බෑ ශීලා. මට ඔයාව කසාද බඳින්න. මම පොඩි ළමෙක් නෙවෙයි මිස්ටර් නිමල්. ඒකේ කරුණාකර මෙතනින් යන්න. මගේ කර්ම ගැන හිත මට අන්නන් දෙන්න. කරුණාකර මෙතනින් යන්න. මං කියන දේ අහන්නකො ශීලා. එපා. මට නිකුත් කියන්න එපා. මට නිකුත් කියන්න එපා. නිමල් උඹ විශ්වාස කරුවා. බෑව රැවට්ටුවා. මං යාව රැවට්ටුවේ. මං යාට ආලේ කර. මං කොහොමද කියන්නේ? මං ලෙඩෙක් මට මරන්නේ කොයි මොහොතද කියන්න බෑ. මං යා බැඳලා මට යමක් වුණොත් ඒකේ ආසාව විශ්වාස නැති කරන්නද කියන්නේ? නිමල් ඔබ මොඩේ ශීලායි ක්ලබ් එකට ගියොත් කල්පනා කරලා බලපන්. ආයි ගියොත් මං යාට යන්න දෙන්නේ නැහැ. මං යාව රාට්ටනවා. ඵලයන් නිමල් ඵලයන්. උඹ ජීවත් වෙන්න තුරු එයත් සතුටින් ජීවත් වුණා. ශීලා මම වගේ හිතරින්ද මම හිත වෙනස් කරගත්තා. මමත් වෙනස් කරගත්තා. මම දන්නවා ඔයා කියන්නේ නැද්ද? මුළු ජීවිතේ කිසිම කෙනෙකුට ආනන්ද කරගන්න බැහැ. අන්න ඒක නිසා ඔය විදිහට උපකාර කරන්න මම හිතාගත්තා. නමුත් ඒ වගේ නෑ. මට දැන් තේරෙනවා. මට කොහොමද ඔය නැති ජීවිත වෙන්න බෑ කියලා. අන්නේ හැංගීම ආලයන